ආයුබෝවන් අපේ දරුවෝ සියලුම දෙනාට දරුවනේ මම හිතන්නේ ගෲප් දෙකට තාම දරුවෝ සම්බන්ධ වෙන ගමන් ඉන්නේ කොහොම වුණත් කමක් නැහැ පුතේ කියපු වෙලාවට අපි වැඩේ පටන් ගන්න ඕනේ. මොකද අද අපි කතා කරන්න යන්නේ පුතාලට වැදගත් වෙන එක එක විදිහේ සංකල්ප කිහිපයක් තියෙන පස්වෙනි ඒකකය. මෙහෙයුම් පද්ධතිය. අපි දන්නවා මේ ගොඩක් දරුවන්ට මේ උසස් පෙළ විභාගයේදී මේ ටිකක් පැටලෙන ගැටලු තියෙන කොටසක් තමයි මෙහෙයුම් මේ පද්ධතිය. එහෙම නැත්නම් අපි ඔපරේටිං සිස්ටම් කියලා හඳුනා ගැනීම සිදු කරන්න පුතේ. ඉතින් ඒ නිසා මේ පාඩම ඔයාලට තේරෙන්නම මම අද කියලා දෙන්නම්. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක පහේ 1 ඉඳලා පහේ 3 දක්වා විෂය කොටස් ටික කතා කරන්න. ඉතින් අපි කතන්දර නැතුව වැඩේට බහිමු. මොකක්ද පුතේ ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ? මොකක්ද OS එකක් කියලා කියන්නේ? පළවෙනි ප්‍රශ්නේ. අද ඔළුවටම දාගන්න විෂය කරුණු ටික. හරි. අද මේක ඉගෙනගෙනමයි යන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි කතා කරමු මොකක්ද OS එකක් කියන්නේ? පුතාට මං කියන එක ඇහෙනව නේද? පොඩ්ඩක් රිප්ලයි එකක් දෙන්න කවුරු හරි. කියන එක ඇහෙනවද කියන්නේ චුට්ටක්? ටක් ගාලා කියන ටක් ගාලා. කියන එක ඇහෙනවද? රිප්ලයි එකක් දාන්න පුතේ. ඇහෙන්නේ නැද්ද? හරි. එලගිරි. එලගිරි වශයෙන්. එහෙනම් වැඩේ පටන් ගමු. පුතා මොකක්ද OS එකක් කියන්නේ? මෙහෙයුම් පද්ධතියක් කියන්නේ. මම මෙහෙම කියන්නම්. පුතේ පරිගණකය තුලින් යම්කිසි කාර්යයක් ඉටු කරගන්න නිර්මාණය කරලා තියෙන වැඩසටහන් වලට අපි කියනවා මෘදුකාංග කියලා. පරිගණකය තුලින් යම්කිසි කාර්යයක් කරන්න නිර්මාණය කරලා තියෙන වැඩසටහන් වලට අපි කියනවා මෘදුකාංගයක්, software එකක් කියලා. මෙන්න මේ software ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි පද්ධති මෘදුකාංග සහ යෙදවුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංග කියන්නේ පුතේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අනිවාර්යයෙන් ස්ථාපිත වෙලා තියෙන මෘදුකාංග. මේව නැතුව පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යෙදවුම් මෘදුකාංග කියන්නේ පරිශීලකගේ කැමැත්ත මත පරිගණකයට ස්ථාපිත කරන්නා වූ වැඩසටහන. එහෙනම් මේ අපි කතා කරන්න යන මෙහෙයුම් පද්ධති කියන්නේ පුතේ පද්ධති මෘදුකාංගයක්. ඒ කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අනිවාර්යෙන් ස්ථාපිත වෙලා තියෙන්න ඕන වැඩසටහනක් තමයි මෙහෙයුම් පද්ධතියක් කියන්නේ. එහෙනම් අපි දන්නවා මෙහෙයුම් පද්ධතියක් කියන පද්ධති මෘදුකාංගයකි. ඒ විතරක් නෙමෙයි. පරිශීලකයත් පරිගණක දෘඩාංගත් අතර අන්තර් සම්බන්ධතාවය ඇති කරන. දැන් අපි කියනවා මෙන්න මේ කියන ඔපරේටින් සිස්ටම් එකෙන් තමයි පුතේ මෙන්න මේ කියන ඔපරේටින් සිස්ටම් එකෙන් තමයි පුතේ යූසර් ඒ කියන්නේ අපි සහ කම්පියුටර් හાર્ඩ්වෙයාර් අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති කරන පද්ධති මෘදුකාංගයට අපි කියන මොකක් කියලාද? ඔපරේටින් සිස්ටම් එකක් කියලා. ඉතින් මේක ඉතාමත් වැදගත්. මෙයාගේ ක්‍රියාවලිය සිදුවන විදිය, මෙයාගේ හැසිරීම් සිදුවන විදිය, මෙයාගේ ගණනය කිරීම කරන විදිය අපිට වෙන්න මේ කියන පාඩමේ කතා කරන්න තියෙනවා. ඉතින් අපි එන පොඩ්ඩක් විෂය නිර්දේශයට අවධානය යොමු කරමු. පුතාලා දන්නවා මම සිලබස් එකත් එක්කම කටයුතු කරන්නේ. දැන් සිලබස් එක අපිට කියනවා මෙන්න මේ කොටස් ටික ඉගෙන ගන්න. මොනවද? පරිගණක මෙහෙයුම් පද්ධතිය අර්ථ දක්වා පරිගණක පද්ධතියක් තුළ මෙහෙයුම් පද්ධතිය අවශ්‍යතාවය විමර්ශනය කරන්න. ඒ වගේම මෙහෙයුම් පද්ධතියක් මගින් පරිගණකයක් තුළ ඇති ගොනු බහලුම් සහ ගොනු කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කරන්න. ඒ කියන්නේ ගොනු කටයුතු කරන විදිය, ගොනු සම්බන්ධ මෙහෙයුම් වන විදිය දැනගන්න කියලා කියනවා. ඒ වගේම පහේ තුන හරි ඉම්පෝටන්ට්. එයා කියනවා මෙහෙයුම් පද්ධතියක පරිගණකය තුළ ක්‍රියායන කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කරන්න. ඉතාමත් වැදගත් most important unit එක තමයි පහේ තුන සහ අවසන් වශයෙන් පිටුකරණේ පේජින් කියලා අහලා තියෙන්නේ. අන්න කියනවා පහේ හතරේ මෙහෙයුම් පද්ධතියක් පරිගණකයක සම්පත් කළමනාකරණය කරන්නේ කෙසේදයි ගවේෂණය කරන්න. විශේෂයෙන් මතක කළමනාකරණය කරන්නේ කෙසේද කියලා කතා කරනවා අපි පහේ තුනේදී. එහෙනම් පුතේ අපි ඉස්සලාම පහේ එකට අවධානය යොමු කරමු. මෙයා කියනවා මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවය ගවේෂණය කරන්නේ ගමන්
මෙන්න මේකේ පරිණාමය කොහොමද කියලා බලන්න කියලා. ඉතින් මම මෙහෙම පැහැදිලි කරන්නම්. අපි දන්නවා මෙහෙයුම් පද්ධතියක් යනෝ පද්ධති මෘදුකාංගයක්. එමගින් පරිශීලකයක් පරිගණක ජුඩාංගත් අතර අන්තර් සම්බන්ධතාවය ඇති කරනවා. මෙන්න මේ කියන මෙහෙයුම් පද්ධතියේ විකාශනය ගවේෂණය කරනකොට ප්‍රධාන වශයෙන් අවධි 4ක් හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අවධි 4ක්. බලාගන්න මේ අවධි 4 මොනවද කියලා. එකක් තමයි පුතේ මෙහෙයුම් පද්ධති නොමැති. එහෙම නැතිනම් රේඛීය සැකසීමේ පද්ධති කියලා කියනවා. රේඛීය සැකසීමේ පද්ධති. ඔළුවටම දාගමු විෂය කරුණු ඈ. මම ඔයාලට කිසිම බයිලයක් ගහන්නේ නැහැ, කතන්දර කියන්නේ නැහැ. විෂය කරුණු විතරයි කතා කරන්නේ. හොඳට හුම්කම් දෙන්න ඔළුවටම දාගන්න. එහෙනම් පළවෙනි එක තමයි මෙහෙයුම් පද්ධති නොමැති. දෙවැනි එක තමයි දරුවනේ සරල කාණ්ඩ පද්ධති. සරල කාණ්ඩ පද්ධති. තුන්වෙනි එක තමයි පුතේ බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. සහ අවසන් එක තමයි පුතේ කාල විභජන පද්ධති. කාලය බෙදා ගැනීමේ පද්ධති කියලා කියනවා. හරි. එහෙනම් මෙහෙයුම් පද්ධතිවල විකාශනයේ ගවේෂණය කරනකොට ප්‍රධාන අවධි 4ක් තියෙනවා. මෙහෙයුම් පද්ධති නොමැති හේවත් රේඛීය සැකසීමේ පද්ධති, සරල කාණ්ඩ පද්ධති, බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති, කාල විභජන පද්ධති. මේකෙන් අපි මෙහෙයුම් පද්ධති නොමැති යුගය ගැන කතා කරන්න ගියොත් පුතේ මෙන්න මේ යුගයේදී මේ කියන කාලයේදී මෙහෙයුම් පද්ධති භාවිතා වුණේ නැහැ. හස්තීය ආකාරයෙන් පරිගණක ජුඩාංග සමග ඍජු සම්බන්ධතාවයක් දක්වමින් අපි කියනවා ජුඩාංග වලට ඍජු සම්බන්ධතාවයක් තිබුණා මෙන්න මේ කියන යුගයේදී. හරි. පරිශීලකයා හස්තීය ආකාරයෙන් ආදාන ලබා දීලා අවශ්‍ය දේවල් කරගත්තා. හරි. ජුඩාංග වලට ඍජු ප්‍රවේශයක් තිබුණා. නමුත් මෙහෙයුම් පද්ධති නොමැති යුගයේ ඉඳන් සරල කාණ්ඩ පද්ධති වලට එනකොට පුතේ මූලික අරමුණ වුණා සකසනේ උපයෝගීතාව වර්ධනය කරන්න. මෙන්න මේ කියන මෙහෙයුම් පද්ධති නොමැති යුගයේ ඉඳන් සරල කාණ්ඩ පද්ධති වලට එනකොට මූලික අවධානය යොමු කරේ මෙහෙයුම් පද්ධති සමාවෙන්න සකසනේ උපයෝගීතාව වර්ධනය කරන්න. එතකොට මේ දෙන්නගේ තියෙන සමාන ලක්ෂණයක් තිබුණා. ඒ තමයි මෙන්න මේ දෙන්නගේම පුතේ ආදාන ප්‍රතිදාන අතරතුර සකසනේ අලසව හිටියේ. ඒක කිසිම ක්‍රියාවක් කරේ නැහැ. වැඩක් නැත්තම්. ඔයාලා වගේ. හරි. එතකොට අපි කියනවා මේ මෙහෙයුම් පද්ධති නොමැති යුගයේ සරල කාණ්ඩ පද්ධති වල දෙන්නගේම තියෙන පොදු ලක්ෂණයක් තමයි ආදාන ප්‍රතිදාන අතරතුර සකසනේ අලසව සිටියා. හැබැයි මෙන්න මේ කියන මෙහෙයුම් පද්ධති නොමැති යුගයේදී පුතේ මතක තියාගන්න ජුඩාංග වලට ඍජු ප්‍රවේශයක් තිබුණා. ජුඩාංග වලට ඍජු ප්‍රවේශයක් තිබුණා. ඍජු ප්‍රවේශය මෙන්න මෙයාට. නමුත් පුතේ මෙයාට ජුඩාංග වල ඍජු ප්‍රවේශයක් තිබුණේ නැහැ. එහෙනම් ඔයාට කිව්වොත් එහෙම මෙහෙයුම් පද්ධති නොමැති යුගයේ සහ සරල කාණ්ඩ පද්ධති වල පොදු ලක්ෂණයක් ලියන්න. ආදාන ප්‍රතිදාන අතරතුර සකසනේ අලසව සිටියේ. නමුත් වෙනස් ලක්ෂණයක් තමයි මෙයාගේ ජුඩාංග වලට ඍජු ප්‍රවේශයක් තිබුණා. මෙයාගේ සරල කාණ්ඩ පද්ධති වල ජුඩාංග වලට ඍජු ප්‍රවේශයක් තිබුණේ නැහැ. මෙයා පුතේ හස්තීය ක්‍රමලේඛ නියමකරණයක් තිබුණේ. මෙයා හැම වුණේ නැහැ. මේ ලක්ෂණමයි එකින් එක ලයිස්තුගත කරන්න. ඊළඟට පුතේ මම කිව්වා මෙයා හඳුන්වා දුන්නේ සකසනේ උපයෝගීතාව වර්ධනය කරන්න. ඊට පස්සේ මෙයා හඳුන්වා දෙන්න ආවා බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති හඳුන්වා දෙන්න හේතු වුණේ ආදාන ප්‍රතිදාන අතරතුර සකසනේ අලසව සිටි කාලය අඩු කරන්න. හරි. එතකොට මේ දෙන්නගේ තිබ්බ ගැටලුවක් තිබුණා ආදාන ප්‍රතිදාන අතරතුර සකසනේ අලසව සිටියේ. අන්න ඒක නැති කරන්න හඳුන්වා දුන්නා මොකද්ද පුතේ? බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. ඒ වගේම පුතේ මතකය පංගුකරණය ආරම්භ වුණේ. මතකය පංගුකරණය කරන්න ආරම්භ කරේ මෙන්න මේ කියන බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති වල. මේ විශේෂම ලක්ෂණ මම මේ කියන්නේ. හරි. මතකය පංගුකරණය කරන්න ගත්තේ මොන යුගයේදීද? මොන විකාශන අවධියේදීද?
බහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධති වලදී. හරි. ඊට පස්සේ පුතේ කාල විභජන පද්ධතිය හඳුන්වා දුන්නා. ඇයි කාල විභජන පද්ධතිය හඳුන්වා දුන්නේ? හේතුව තමයි වෙන්න මේ බහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධති වල ප්‍රතිචාර කාලය වැඩි. එහෙනම් කාල විභජන පද්ධතිය හඳුන්වා දුන්නා ප්‍රතිචාර කාලය අඩු කරන්නත් පරිශීලක අන්තර් ක්‍රියා වැඩි කරන්න. මොකටද හඳුන්වා දුන්නේ? ප්‍රතිචාර කාලය අඩු කරන්නත් පරිශීලක අන්තර් ක්‍රියා වැඩි කරන්නත්. ඔන්න මම නැවත කියනවා. මෙහෙයුම් පද්ධති නොමැති හෙවත් රේඛීය සැකසීමේ පද්ධතිය. එක් කාර්යයකට පසු අනෙක් කාර්ය විදිහට පිළිවෙලින් දෘඩාංග වලට ඍජු ප්‍රවේශ වීමක් සහිතව සැකසීම සිදු වුණා මෙහෙයුම් පද්ධති නොමැති යුගයේදී. ඒ වගේම ආදාන ප්‍රතිදාන අතරතුර සකසනේ අලසව සිටියා. සරල කාණ්ඩ පද්ධතිය හඳුන්වා දුන්නේ සකසනේ උපයෝගීතාව වර්ධනය කරන්න. සකසනේ උපයෝගීතාව වර්ධනය කරන්න. ඒ වගේම අපේ දරුවනේ දෘඩාංග වලට ඍජු ප්‍රවේශයක් තිබුණේ නැහැ. නමුත් මෙයත් ආදාන ප්‍රතිදාන අතරතුර සකසනේ අලසව සිටියා. ඊළඟට පුතේ බහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධතිය හඳුන්වා දුන්නේ ආදාන ප්‍රතිදාන අතරතුර සකසනේ අලසව සිටි කාලය අවම කරන්න. ඒ වගේම මෙන්න මේ බහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධති කාලෙදි තමයි මතකය පංගුකරණය මුලින්ම සිදු කරේ. මේ තුන්වෙනි යුගයේදී හඳුන්වා දීමක් වෙන්නේ මේක. ඊට පස්සේ හතරවෙනි එක පරිශීලක අන්තර්ක්‍රියා වැඩි කරන්නත් ප්‍රතිචාර කාලය අඩු කරන්නත් තමයි කාල විභජන පද්ධතිය හඳුන්වා දෙන්නේ. මේ කාල විභජන පද්ධතිය වල විශේෂයෙන් භාවිතා කරා මොකක්ද? සංදර්භ සුවිචය. සංදර්භ සුවිචය අපි පහේ තුනේදී කතා කරනවා. සංදර්භ සුවිචය හඳුන්වා දුන්නේ කාල විභජන පද්ධතිය යටතේ. එහෙනම් සර් ටියුට් එක කරන්නේ නැද්ද? ටියුට් එකේ සටහන් ටික තමයි පුතේ දෙන්න යන්නේ දැන් මේ විදිහට බලන්න. ඔයාලට ලියා ගන්න තියෙන්නේ. මම ඔක්කොම පැහැදිලි කිරීම කරනවා. පුතාට සටහන් සම්පූර්ණ කරගන්න තියෙන්නේ. මම වෙබ්සයිට් එකෙත් මේ වෙනකොට පුතා හපු නිසා චුට්ටක් පෙන්නන්න. වෙබ්සයිට් එකේ පුතාට ඇක්සස් දීලා තියෙනවා. මෙතනට ගියා. වෙන්න OS ටියුට් එක, OS නෝට් එක දීලා තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මම දැන් ඔයාට ෂෙයා කරන ස්ලයිඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් පුතාට ලබා දීමක් සිදු කරනවා. හරි. එහෙනම් බලන්න මම ඔය කියපු කාරණා ටික අපි සමරයිස් කරලා ඉගෙන ගමු. වෙන්න කියනවා මෙහෙයුම් පද්ධතියක් භාවිතා නොවීම, සරල කාණ්ඩ සැකසුම, බහු වැඩසටහන් කාණ්ඩ ක්‍රමය කියන්නේ බහුක්‍රම ලිඛිත කාණ්ඩ පද්ධති වලට කාලය බෙදා ගැනීමේ මෙහෙයුම් පද්ධති. මේ එක් එක් කාලයේ ලක්ෂණ බලා ගන්න. පුතේ ඔයාලට මේක දෙනවා මම ගෲප් එකට. හරි. මෙහෙයුම් පද්ධති නොමැති යුගයේ වෙන්න මේ වගේ ලක්ෂණ කියනවා. රේඛීය සැකසීමක් තිබුණලු. ඒ කියන්නේ එක් කාර්යයකට පසුළු අනෙක් කාර්ය සිදු කරේ. ඒ වගේම තනි පුද්ගල පද්ධතියකි දෘඩාංග වලට ඍජු සම්බන්ධතාවයක් දක්වයි මෙහෙයුම් පද්ධතියක් නොමැත ක්‍රමලේඛ ඍජුවම පරිගණකයේ වෙත ප්‍රවේශ කරගනි. ඒ වගේම වෙන්න මේ ලක්ෂණයෙන් මතක තියාගන්න යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමට සුවිච විශාල ප්‍රමාණයක් භාවිතා කරන ලදී. යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න සුවිච විශාල ප්‍රමාණයක් භාවිතා කළ මොන කාලෙදිද මෙහෙයුම් පද්ධති නොමැති රේඛීය සැකසීමේ පද්ධතිවලදී. ඊළඟට පුතේ දෙවනියට සරල කාණ්ඩ පද්ධති. සරල කාණ්ඩ පද්ධති කියන්නේ සකසනේ උපයෝගීතාව වැඩි කර ගැනීම සඳහා හඳුන්වා දෙන ලදී. සකසනේ උපයෝගීතාව වැඩි කර ගැනීම සඳහා හඳුන්වා දෙන ලදී. ඊළඟට කියනවා මිල අධික නොවන උපකරණ මගින් චුම්බක පටි තුල ක්‍රමලේඛ පටිගත කරන ලදී. මෙහෙයුම් පද්ධතිය මගින් වරකට එක බැගින් චුම්බක පටිය ඇති ක්‍රමලේඛ ප්‍රවේශ කර ක්‍රියාත්මක කරයි. ඉතින් ඒ වගේම මෙතන සඳහන් වෙලා නැහැ. පුතේ ඒවා මතක තියාගන්න. ඔයා මේක නෝට් එක ලියද්දී සම්පූර්ණ කරගන්න අනිවාර්යෙන්. සරල කාණ්ඩ පද්ධතිවලත් ආදාන ප්‍රතිදාන අතරතුර සකසනය අලසව සිටිය කියලා. හරි? ආදාන ප්‍රතිදාන අතරතුර සකසනය අලසව සිටිය කියලා ලියා ගන්න ඕනි. ඊළඟට බහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධති. මෙයා කියනවා නූතන මෙහෙයුම් පද්ධතියේ කේන්ද්‍රික තේමාවයි. නූතන මෙහෙයුම් පද්ධතියේ කේන්ද්‍රික තේමාවයි. ඒ වගේම මෙයා කියනවා ආදාන ප්‍රතිදාන අතරතුරදී සකසනය අලසව සිටි කාලය අඩු කරන්න තමයි තෙවන පරම්පරාවේදී මේ කියන බහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධතිය හඳුන්වා දෙන්නේ. ඒ වගේම මෙයා කියනවා පුතේ බහුක්‍රම ලේඛ රඳවා තබා ගැනීම සඳහා මතකය පංගුකරණය කර ඇත. ඒ වගේම පුතේ ආදාන ප්‍රතිදාන සඳහා පවතින වැඩසටහන් නැවතී සිටින විට මෙහෙයුම් පද්ධතිය මතකයේ තිබෙන වෙනත් ක්‍රමලේඛයක් ක්‍රියාවේ යෙදවීමකට මාරු කෙරේ. සහ අවසන් වශයෙන් කියනවා විශාල ක්‍රමලේඛ ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට මතකයේ ඉඩ ප්‍රමාණවත් නම් සකසනේ 100% කාර්යබහුලව පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියපු අවසන් එක කාල විභජන පද්ධති.
පුතේ වා හොඳට හුම්කම් දෙන්න. S2 කරලා මේ සටහන් බලන්න. මම ඒකයි බෝඩ් එකෙත් එක්ස්ප්ලেইন කරලා මේ නෝට් එකක් ෂෙයා කරන්නේ. එතකොට ඔයාලට හොඳට ඔළුවට ධාරණය කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ අවධානය එක එක තැන්වල තිබ්බොත් මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. හරි? කියන දේත් හුම්කම් දීගෙන වැඩේ කරමු ඈ. කාල විභජන පද්ධති. කාල විභජන පද්ධතිය වල කියනවා මෙන්න මෙහෙම ක්‍රමලේඛයේ ක්‍රියාත්මක වන විට පරිශීලක අන්තර්ක්‍රියා වැඩි කිරීමට මම කිව්වා පරිශීලක අන්තර්ක්‍රියා වැඩි කිරීමට සහ ප්‍රතිචාර කාලය අඩු කිරීමට තමයි කාල විභජන පද්ධතිය හඳුන්වා දෙන්නේ. ඒ වගේම සන්දර්භ සුවිචේ භාවිතා කරයි. ඒ වගේම පුතා කියනවා බහු ක්‍රමලේඛ අතර සකසන කාලය බෙදා දීමට ඉඩ සලසයි. ඒ වගේම වැඩසටහන් අතර ශීඝ්‍රයෙන් මාරු වීම මගින් අඛණ්ඩව බහු ක්‍රමලේඛයන් ක්‍රියාත්මක වන බවක් පෙන්වයි. එතකොට ඔන්න ඔය ටික තමයි පුතේ පරිණාමයේ සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි දැනගන්න ඕනේ මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරන කාර්යයන් මොනවද? දරුවෝ මෙහෙයුම් පද්ධතිය මගින් ප්‍රධාන වශයෙන් කාර්යයන් හතරක් කරනවා අපි හඳුනා ගන්න ඕනේ. හරි? මම හිතනවා දැන් මේ අවස්ථාව හතර පැහැදිලි ඇති ඈ. මොන හරි කොටසක් අපැහැදිලි නම් අහන්න මම උදව් කරන්නම්. පුතේ මෙහෙයුම් පද්ධතිය මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ක්‍රියායන කළමනාකරණය. ඔළුවටම දාගමු ඈ. පළවෙනි එක තමයි මොකක්ද? ක්‍රියායන කළමනාකරණය. දෙවෙනි එක තමයි පුතේ ආදාන ප්‍රතිදාන මතක වැනි සම්පත් කළමනාකරණය. තුන්වෙනි එක අතුරු මුහුණක් සැපයීම. ලියා ගන්න කෙනෙකුට ලියා ගන්නත් පුළුවන්. හරි සටහන් වල ටියුට් එකේ අතුරු මුහුණක් සැපයීම. සහ අවසන් එක පුතේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව සැලසීම. පුතා එහෙනම් මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරන කාර්යයන් හතරයි මොනවද අපි හැමෝම බලාගමු. ක්‍රියායන කළමනාකරණය, ආදාන ප්‍රතිදාන මතක වැනි සම්පත් කළමනාකරණය, අතුරු මුහුණත් සැපීම සහ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව සැලසීම. පුතේ මෙන්න මේ අතුරු මුහුණත් සපයන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි විධාන පේලි අතුරු මුහුණත් නොත් CLI. විධාන පේලි අතුරු මුහුණත්. අනිත් එක graphical user interface නොත් GUI අපි කියනවා චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්. එහෙනම් අතුරු මුහුණත් සපයන ආකාර දෙකක් තියෙනවා මොනවද? එකක් විධාන පේලි අතුරු මුහුණත්, අනිත් එක චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්. දැන් අපි ගත්තොත් පුතාලා ගෙවල් වල ඇති කැල්කියුලේටර්. මේ කැල්කියුලේටර් එකේ පුතා මෙනු තියෙනවද? පින්තූර දාන්න පුළුවන්ද? ඒකේ වෝල්පේපර් එකක් දාන්න පුළුවන්ද? අයිකන් පේන්න තියෙනවද? පොයින්ටර් පේන්න තියෙනවද? නැහැ. අන්න විධාන පේලි අතුරු මුහුණ. නමුත් ඔයගේ ෆෝන් එක වගේ ලැප් එක වගේ දැන් මේ ස්ක්‍රීන් එක බැලුවොත් මේක රූප තියෙනවා, අයිකන්ස් තියෙනවා, මෙනු පේන්න තියෙනවා. අන්න ඒවට අපි කියනවා graphical user interface. එහෙනම් ඉස්සර භාවිතා වෙච්ච MS DOS වල වගේ තිබ්බ අතුරු මුහුණක් අපි කියනවා විධාන පේලි අතුරු මුහුණක්. නමුත් නවීන මෙහෙයුම් පද්ධතිය වල තියෙන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණක්. එහෙනම් මෙහෙයුම් පද්ධතියක් මගින් සිදු කරන කාර්යන හතරයි මොනවද? ක්‍රියායන කළමනාකරණය, ආදාන ප්‍රතිදාන මතක වැනි සම්පත් කළමනාකරණය, අතුරු මුහුණත් සැපීම සහ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව සැලසීම. එහෙනම් දැන් අපි දන්නවා මෙහෙයුම් පද්ධති විකාශනය අවධි 4. අපි දන්නවා දැන් මෙහෙයුම් පද්ධතියේ මූලික කාර්යයන් මොනවද කියලා. අපි සටහනක් බලමු. මේ හැමදේම අපි කතා කරමු. එහෙනම් බලන්න මම විශේෂයෙන් මේ සටහන දෙන ඔයාට අතුරු මුහුණත් ලබා දීම. ඒකෙදි මම කියලා තියෙනවා විධාන පේලි අතුරු මුහුණත් සහ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් ලබා දෙන්න පුළුවන් කියලා. විධාන පේලි අතුරු මුහුණත් කියන්නේ තිරය මත පෙන්වන අර ප්‍රොම්ප්ට් කෝඩ් කරලා තමයි උපදේශ සහ විධාන තුලත් කරන්න හැකියාව තියෙන්නේ කියලා. ඒ වගේම චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියන්නේ රූප සහ චිත්‍ර තිරයක සරල උපදේශ ඇතුළත් කරමින් ක්‍රියාත්මක කළ හැකි මෙහෙයුම් පද්ධති. ඒ වගේම කියනවා ක්‍රියායන කළමනාකරණය, සම්පත් කළමනාකරණය සහ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සැලසීම කියලා. දෙවියන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. හරි? මෙහෙයුම් පද්ධති වර්ගීකරණය.
අපි යන් මේ කොටසට කතන්දර නැතුව ICT ගෙන ගන්නවා නම් ලස්සන පොයින්ට් එක ටච් කරා නම් වැඩේ ඉවරයි. හරි. නිකන් අනවශ්‍ය කතන්දර බයිලා මුකුත් ඕනේ නැහැ මේ වගේ. මේ අවශ්‍ය පොයින්ට් ටික අල්ලගන්න. එතකොට පුතා කොට දා ගන්න පුළුවන් එක්සෑම් එක. හරි මේ පොයින්ට්ස් තමයි තියෙන්නේ. පොයින්ට්ස් ටික හරියට අල්ලගත්ත දරුවට එක්සෑම් එක කොට දානවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. දෙවෙනි පුතේ අපිට මෙහෙයුම් පද්ධති මේ OS ප්‍රධාන පදනම් දෙකක් මත වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි පරිශීලක පදනම. එකක් තමයි පරිශීලක පදනම. අනිත් එක තමයි කාර්ය ප්‍රමාණය මත. කාර්ය ප්‍රමාණය මත. හරි. OS අපිට වර්ගීකරණය කරන්න පුළුවන් එකක් මොකක්ද? පරිශීලක පදනම මත, අනිත් එක කාර්ය ප්‍රමාණයේ පදනම මත. මෙන්න මේ දෙක කවලමේ අරගෙන අපි ආකාර කිහිපයක් හඳුනා ගන්නවා. එකක් තමයි ඒක පරිශීලක, ඒක කාර්ය. එක් පරිශීලකයෙකුට එක් අවස්ථාවකදී එක් කාර්යයක් සම්බන්ධයෙන් පමණක් පහසුකම් සපයන මෙහෙයුම් පද්ධති අපි කියනවා ඒක පරිශීලක, ඒක කාර්ය. single user single task නේද? අර MS DOS වල වගේ තියෙන්නේ single user single task. calculator එකේ එකපාර එක දෙයයි කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි තව දෙයක් කරන්න පුළුවන්. අන්න අපි කියනවා ඒක පරිශීලක, ඒක කාර්ය. දෙවැනි එක පුතේ ඒක පරිශීලක, බහුකාර්ය. මොකක්ද ඒක පරිශීලක බහුකාර්ය කියන්නේ? එක් අවස්ථාවකදී එක් පරිශීලකයෙකුට බහුකාර්යන් ඉටු කරන්න, විවිධ කාර්යන් ඉටු කරන්න. දැන් ඔයගේ ලැප් එකේ සමහරක් විට මේ මොහොත වෙනකොට ඔයා මේ Zoom එකේ ඉන්න ගමන් තව මැසේජ් එකක් දානවත් දන්නේ නැහැ. සමහරකට මේ Zoom class එකේ ඉන්න ගමන් ඔයා තව දෙයක් මොන හරි ඔක බලනවත් දන්නේ නැහැ. මගේ voice එක ඇහෙන වෙදී නමුත් ඔයා කරන්නේ වෙන දෙයක්. හරි? ඉතින් අන්න ඒ වගේ මෙහියුම් පද්ධති වලට අපි කියනවා මොකක්ද? ඒක පරිශීලක බහුකාර්ය. වට එහෙම කරන්න පුළුවන් උනේ ඔයාගේ OS එක ඒක පරිශීලක බහුකාර්ය නිසා. එකවර කාර්යන් කිහිපයක් කරන්න පුළුවන් එක් පරිශීලකෙට. එහෙනම් Windows 7 නේද? Android, iOS අපි පාවිච්චි කරන ගොඩක් මෙහියුම් පද්ධති ඒක පරිශීලක බහුකාර්ය. තුන්වෙනි එක පුතේ බහුපරිශීලක බහුකාර්ය. මොකද්ද පුතේ බහුපරිශීලක බහුකාර්ය කියන්නේ? අර පර්යන්ත උපාංග කිහිපයක් සම්බන්ධ වෙන. අපි කියනවා මේ ටර්මිනල් කිහිපයකින් සම්බන්ධ වෙමින් නේද? පරිශීලකයන් කිහිප දෙනෙකුට විවිධ කාර්යන් ඉටු කරන්න පුළුවන් මෙහියුම් පද්ධතිය. දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි බැංක් එක සිස්ටම් එක ගමුකෝ. දැන් බැංකු පද්ධතිය ගත්තාම බැංකු පද්ධතියේ ඉන්න සේවකයන් බොහෝ දෙනෙක් එක පද්ධතියක් හා සම්බන්ධ වෙලා විවිධ කාර්යන් කරනවා. එක්කෙනෙක් ඒ සිස්ටම් එකේ මුදල් තැන්පත් කරනවා. තව කෙනෙක් ඒ සිස්ටම් එකේම මුදල් විත්ඩ්‍රෝල් කිරීමක් කරනවා. නේද? තව කෙනෙක් ඒ පද්ධතියම ලෝන් එකක් ක්‍රියේට් කරනවා. ඉතින් මේ විදිහට පරිශීලකයන් කිහිප දෙනෙකුට නැත්නම් රාශියකට විවිධ කාර්යන් ඉටු කරන්න සේවා සපයන මෙහියුම් පද්ධතිය වලට අපි කියනවා මොකක්ද? බහුපරිශීලක බහුකාර්ය. සාමාන්‍ය Windows server, Linux server, Unix වෙන්න මේවා බහුපරිශීලක බහුකාර්ය කියලා කියනවා. ඊළඟ එක පුතේ තත්ත්‍ය කාල. අපි රියල් ටයිම් කියලා කියන්නේ තත්ත්‍ය කාල මොකක්ද? මේ තත්ත්‍ය කාල කියන්නේ වඩා කාර්යක්ෂම අයුරින් ආදානය සැකසීම ප්‍රතිදානය කරන්න පුළුවන් මෙහියුම් පද්ධති. මේ වගේ කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක තියෙන්න ඕනි. නිර්වද්‍යතාව ඉහළ මට්ටමක තියෙන්න ඕනි. විශ්වාසනීයත්වය ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. මොකද මේ වගේ ආදානය සැකසීම ප්‍රතිදානය සමාන්තරව සිදු කරනවා. අන්න ඒ වගේ පද්ධති වලට අපි කියනවා මොකක්ද? තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති. ඊළඟ එක පුතේ බහුපොට. බහුකාර්ය කියලා කියනවා. මොකද පුතේ බහුපොට කියන්නේ? මේ පොටක් කියන එක තියෙනව නේද? මේ පොටක් කියන්නේ ත්‍රෙඩ් එකකට. පොටක් කියන්නේ මොකද්ද? ත්‍රෙඩ් එක. මේක ඉංග්‍රීසි වල නම තමයි මල්ටි ත්‍රෙඩ් කියන එක. හරි? ත්‍රෙඩ් එක. ත්‍රෙඩ් එකක් කියන්නේ අනුක්‍රියායනය. එතකොට පුතේ මේ බහුපොට කියලා කියන්නේ දැන් අපි ගත්තොත් මම ඕනනම් මේ ඔයාලට මේ කම්පියුටර් මේක ඇත්තට වෙන විදිය පෙන්නන්නම්කෝ. මේ බලන්නකෝ. දැන් අපි මොකට මෙහෙම පෙන්නන පුතේ. ඔයාලට පෙන්නන්න. දැන් මේ තියෙන මගේ පරිගණකය මේ වෙලාවේ ක්‍රියාත්මක වන විදිය. දැන් ඔයාලට පේනවා මේ වෙනකොට මේ ස්ටේටස් වල රනින් කියලා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා මේ. වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක මේ මොහොතේ
මේ මොහොතේ ක්‍රියාත්මක වන වැඩසටහන. එතකොට මම දැන් මෙතන රන් කරන්නේ Zoom එක විතරයි. හැබැයි Zoom එක රන් කරාට ඒ යටතේ තව අනුක්‍රියායන බොහෝමයක් ක්‍රියාත්මක වෙනවා. අන්න අපේ දරුවනේ අපි ඕකට කියනවා මොකක්ද? ඔන්න ඕකට තමයි අපි කියන්නේ පුතේ බහුපොට. ඒ කියන්නේ එකවර අනුක්‍රියායන බොහෝමයක් ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒවට කියනවා බහුපොට මෙහෙයුම් පද්ධතිය. එතකොට මේ ලක්ෂණ අද තියෙන අපේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ තියෙනවා. ඊළඟ එක කාල විභජන. කාල විභජන. කාල විභජන කියන්නේ පුතේ අර මෙහෙයුම් පද්ධතියේ කාලය වැඩසටහන් කිහිපයක් අතර බෙදා ගනිමින් ක්‍රියාත්මක කරන වේගයෙන් ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙන මෙහෙයුම් පද්ධතිය අපි කියනවා කාල විභජන. කාලය වැඩසටහන් කිහිපයක් අතර බෙදා ගනිමින් වේගයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය කාල විභජන කියලා කියනවා. එහෙනම් අපිට විවිධ මෙහෙයුම් පද්ධති ආකාර 6ක් ඉගෙන ගන්න තියෙනවා. ඒක පරිශීලක ඒක කාර්ය, ඒක පරිශීලක බහු කාර්ය, බහුපරිශීලක බහුකාර්ය, තත්ත්‍ය කාල, බහුකොට සහ කාල විභජන. එහෙනම් පුතේ අපි අවධානය යොමු කරමු දීලා තියෙන සටහන් වලට. මෙයා කියනවා වෙන්න මෙහෙම. වඩ ඔන්න එකම කරුණ දෙපාරක් ටච් කරන්න පුළුවන්. හරි. මේක හරි සුවිශේෂී වැඩසටහනක්. පළවෙනි එක. ඒක පරිශීලක ඒක කාර්ය. එක් ක්‍රියාකරුවෙක් එක් වැඩසටහනක් බැගින් ක්‍රියා කරන මෙහෙයුම් පද්ධතිය තමයි ඒක පරිශීලක ඒක කාර්ය කියන්නේ. ඒ වගේම මේක පරිශීලක බහුකාර්ය කියන්නේ එක් ක්‍රියාකරුවෙකුට වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ හැකි මෙහෙයුම් පද්ධතිය. ඒ වගේම පුතේ බහුපරිශීලක බහුකාර්ය කියන්නේ ක්‍රියාකරුවන් කිහිප දෙනෙකුට එකවර ක්‍රියා කළ හැකි මෙහෙයුම් පද්ධතිය. බහු අනුක්‍රියායන එහෙම නැත්නම් බහු පොට කියලා කියන්නේ අපේ දරුවනේ වැඩසටහනක කොටස් කිහිපයක් සකසනේ එකවර ක්‍රියාත්මක කළ හැකි මෙහෙයුම් පද්ධතිය. සරලවම කිව්වොත් එහෙම මේ කාලය වැඩසටහන් කිහිපයක් අතර බෙදා ගන්නමින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒවට තමයි අපි කියන්නේ බහු අනුක්‍රියායන එහෙම නැත්නම් පුතේ කාල විභජන කියලා. ඒ වගේම තත්ත්‍ය කාල කියන්නේ ආදානයක් ලද සැනින් ප්‍රතිදානය නිර්මාණය කරන්න පුළුවන් නම් පුතේ අපි ඒවට කියනවා මොකක් කියලාද? ඒවට කියනවා තත්ත්‍ය කාලය. එහෙම නැත්නම් රියල් ටයිම් කියලා. සහ අවසන් එක කාල විභජන පද්ධති කියන්නේ සකසරිය තුල කාලය වැඩසටහන් කිහිපයකට බෙදා දෙමින් ක්‍රියා කරන මෙහෙයුම් පද්ධතිය. නම් ඒ අවස්ථාවන් ටිකම මම අපේ දරුවන්ට හැඳින්වීමක් කරා. හරි. අපි යමු ඊළඟට. පෙරත් දෙන්න. හරි. ඊළඟට අපේ දරුවනේ දැන් අපි OS ටික දන්නවා. අපි යන් ඊළඟට කොටසට අවධානය යොමු කරන්න. ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන්නේ ගොනු සම්බන්ධව. හරි. ඔන්න දැන් අපි මෙහෙයුම් පද්ධතියේ විකාශනය කතා කරා. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් ටික කතා කරා නේද? ඊට පස්සේ අපි කතා කරා විවිධ මෙහෙයුම් පද්ධති මොනවද කියලා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ගොනු ගැන. අපි කතා කරමු ගොනු කියන්නේ මොකක්ද? මොකක්ද ගොනුවක් කියලා කියන්නේ? පුතේ ගොනුවක් කියලා කියන්නේ ද්විතීක ආචයන මාධ්‍යයක බිටු අනුක්‍රමයක් ගබඩා කරන්න පුළුවන් කුඩාම ඒකකයක්. හරි. මොනවා නම් පොඩි ෆයිල් එකක් ලියමු. මම මේක නම් කරනවා abc.docx කියලා. දැන් මේක ගොනුවක්. ද්විතීක ආචයන මාධ්‍යයක හරි දත්ත ගබඩා කරන්න පුළුවන් කුඩාම ඒකකයක් තමයි ගොනුවක් කියලා කියන්නේ. නැත්නම් ඔක පිටු අනුක්‍රමයක් කියලා කියනවා. මෙන්න මේ ගොනුවක් දකින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මේක හරි වැදගත්. අපි මේකට කියනවා ගොනු දැක්ම කියලා. අපි මේකට කියනවා මොකද්ද පුතේ? ගොනු දැක්ම කියලා කියනවා. මේ ගොනු දැක්ම ගැන ඔයා දැනගන්න ඕනේ. එකපාරක් විභාගෙටත් ආවා. ගොනු දැක්ම ආකාර දෙකයි. එකක් තමයි තාර්කික දැක්ම. තාර්කික දැක්ම. අනිත් එක තමයි භෞතික දැක්ම. භෞතික දැක්ම. පුතේ තාර්කික දැක්මට අපි කියනවා logical view කියලා. logical view. භෞතික දැක්මට කියනවා physical view. මොකද්ද මේ දෙන්නගේ තියෙන වෙනස? හරි. දේවපුතේ තාර්කික දැක්ම කියලා කියන්නේ. තාර්කික දැක්ම කියලා කියන්නේ ගොනුවක් පරිශීලකයා දකින ආකාරයට. දැන් අපි ගොනුවක් දකින ආකාරයට අපි කියනවා මොකක්ද? තාර්කික දැක්ම. නමුත් ද්විතීක ආචයන මාධ්‍යයක ගොනුව ගබඩා වන ආකාරයට අපි කියනවා භෞතික දැක්ම. අමතක කරන්න එපා. මේ කරුණ ඔළුවේ තියාගන්න අමාරු නෑ. මොකද්ද පුතේ ගොනු දැක්ම ආකාර දෙක? තාර්කික දැක්මයි භෞතික දැක්මයි.
හැබැයි ගොනුව පරිශීලකයා දකින ආකාරයට අපි කියනවා තාර්කික දැක්ම. ගොනුව ද්විතීකාචයනේ ගබඩාවන ආකාරයට කියනවා භෞතික දැක්ම. ඒ වගේම අපිට ගොනු වර්ග දෙකක් හඳුන ගන්න පුළුවන්. ගොනු වර්ග දෙකක් හඳුන ගන්නත් පුළුවන්. එකක් තමයි පුතේ ඇස්කි ගොනු. එකක් තමයි ඇස්කි ගොනු. හරි? අනිත් එක තමයි බයිනරි ගොනු. අනිත් එක තමයි බයිනරි ගොනු. හරි? මොනවද මේ ඇස්කි ගොනුයි බයිනරි ගොනුයි අතර තියෙන වෙනස පුතේ? ඇස්කි ගොනු කියන්නේ සාමාන්‍ය පාට සංස්කරණ මෘදුකාංගයකින් සංස්කරණය කරන්න පුළුවන් ගොනුවක් නම් අපි කියන ඇස්කි ගොනුව. දැන් උදාහරණයක්. දැන් මේ abc.docx කියන වර්ඩ් ගොනුව වර්ඩ් වලින් ඕපන් කරලා සංස්කරණය කරන්න පුළුවන් නේ. අන්න ඒ වගේ ඒවට කියනවා පුතේ අපි ASCII ගොනුවක් කියලා. docx.txt වෙන මේ වගේ ෆයිල් සාමාන්‍ය පාට සංස්කරණ මෘදුකාංගයකින් විවෘත කරලා වෙනස්කම් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් .exe අපි executable file කියලා කියන්නේ. අර විධානීය ගොනු කියලා කියන්නේ. පුතාගේ දැන් කම්පියුටර් zoom එකේ icon එක විධානීය ගොනුව. ඔයාට ඒක විවෘත කරලා ඒකේ කේත වෙනස්කම් කරන්න බෑ. අන්‍යම කේත වෙනස්කම් කළ නොහැකි ඒවට අපි කියනවා ද්විමේය ගොනු එහෙම නැත්නම් බයිනරි ගොනු. එහෙනම් ගොනු දැක්මාකාර දෙකයි පරිශීලකයා දකින ආකාරයේ තාර්කික දැක්ම ඒ වගේම ද්විතීකාචයනයේ ගබඩාවන ආකාරයේ භෞතික දැක්ම ගොනු වර්ග ප්‍රධාන වශයෙන් දෙකයි. එකක් තමයි පුතේ ASCII ගොනු සාමාන්‍ය පාට සංස්කරණ මෘදුකාංගයකින් සංස්කරණය කළ හැකි නම් ඒවා ASCII ගොනු එසේ කළ නොහැකි නම් ඒවා බයිනරි ගොනු. ඊට පස්සේ පුතේ වෙන මේ ගොනුවක් නම් කරන ආකාරය. ගොනුවක් නම් කරන ආකාරය දෙකක් තියෙන ආකාරයකින්. එකක් තමයි primary name. primary name. primary name කියලා කියන්නේ පරිශීලකයා විසින් ගොනුවට ලබා දෙන නම. primary name කියන්නේ මොකක්ද? පරිශීලකයා විසින් ගොනුවට ලබා දෙන නම. ඒ වගේම පුතේ අනිත් එක තමයි මේ ඩොට් එකට පස්සේ තියෙන කොටස. ඒකට අපි කියනවා ගොනු දිගුව. එහෙම නැත්නම් file extension එක කියලා. file extension එක. මේ file extension එකෙන් අදහස් වෙන්නේ ගොනුව අයත් වර්ගය. ඒ ගොනුවේ දත්ත view එක මොකක්ද කියලා හඳුනා ගන්න එක තමයි file extension එකෙන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි file extension එක ගත්තොත් එහෙම මෙහෙම ගත්තොත් අපි ගමුකෝ docx. ඒ කියන්නේ මේක ඇවිල්ලා පුතා අක්ෂර ගොනුවක් නේ. .mp4 මේක වීඩියෝ ගොනුවක්. .mp3 මේක ඇවිල්ලා ඔඩියෝ ගොනුවක්. .mpeg නැත්නම් අපි ගමු jpg. ඔයාලා දන්නවනේ. .jpg මේක පින්තූර ගොනුවක්. වෙන්න මෙහෙම ගොනු වර්ගය එහෙම නැත්නම් ගොනු අය දත්ත ව්‍යුහය පිළිබඳව අවධානයක් යොමු කරන්න පුළුවන් file extension එකේ. හරි එතකොට ඔය ගොනු සම්බන්ධ ඔන්න ඔය වගේ දේවල් දැනගන්න ඕනේ. ඊට පස්සේ ගොනුවකට සිදු කරන්න පුළුවන් මෙහෙයුම් මොනවද? create කරන්න පුළුවන්, delete කරන්න පුළුවන්, rename කරන්න පුළුවන්. මෙන්න මේවා අපි දැනගන්න ඕනේ. ඊළඟට දැනගන්න ඕනේ ගොනුවක් සතු වත්කම් මොනවද? දැන් ගොනුවක් සතු වත්කම් කිව්වම බය වෙන්න එපා පුතේ. මෙහෙයුම් කිව්වම බය වෙන්න එපා. ගොනුවකට කරන්න පුළුවන් මෙහෙයුම් කියන්නේ ඔපරේටර්ස්. හරි? එතකොට මොනවද අපිට කරන්න පුළුවන් ගොනුවකට? කොපි කරන්න බැයිද? delete කරන්න බැයිද? rename කරන්න බැයිද? ඊට පස්සේ move කරන්න බැයිද? ගොනු මෙහෙයුම්. ගොනුවක් සතු වත්කම් මොනවද? ගොනුවක් උඩ right click කරලා properties කරොත් මොනවද පේන්නේ? ගොනුවේ නම, ගොනුවේ ධාරිතාවය, නිර්මාණය කළ දිනය, ප්‍රවේශ වරප්‍රසාද, අවසානට ප්‍රවේශ වූ දිනය වෙන්න මේවට අපි කියනවා ගොනු වල වත්කම්. ඉතින් ওই ගොනු සම්බන්ධව පුතේ ඔන්න ඔය කියන කාරණා ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරි? අපි චුට්ටක් මේ කරුණු ටික සමරයිස් කරන් ඉමු ඔළුවට. ටක්කල සමරයිස් කරන් ඉමුකෝ. මේ බලන්න ගොනුවක්. ගොනුවක් යනෝ පරිගණක වැඩසටහනක් මගින් නිර්මාණය වන රූපමය ශබ්ද අකුරු ආදී ඕනෑම ආකාරයක විද්‍යුත් මාධ්‍යයක් ලෙස හැඳින්විය හැක කියලා කියනවා. හරි? ඔය දෙන්න. හරි. පුතේ බලන්න ගොනුවක් කියන පරිගණක වැඩසටහන් මගින් නිර්මාණය වන රූපමය ශබ්ද අකුරු ආදී ඕනෑම ආකාරයක විද්‍යුත් මාධ්‍යයක් ලෙස දත්ත තැන්පත් වන එක. එහෙම නැත්නම් කෙටියෙන් අපි කියමු ද්විතීක ආචායන මාධ්‍යයක දත්ත ගබඩා කරන්න පුළුවන්
කුඩාම ඒකකයේ තමයි ගොනුවක් කියලා කියන්නේ. එහෙම නැත්නම් පිටු අනුක්‍රමයක් අපි කියනවා ගොනුවක් කියලා. ඊට පස්සේ මෙයා ගොනු වර්ග හඳුන්වලා තියෙනවා මොනවද පුතේ? ගොනුවක් නැවත භාවිතා කිරීමේදී විවෘත විය යුතු වැඩසටහන හඳුනා ගැනීමට ගොනුවේ වර්ගයේ වැදගත් වේ. මෙය ගොනු නාමය හිරුන් අපි ඔය හරි දානක නවත්තමු හරි. මේ ගොනු නාමයට පසු භාවිතා වන දිගු නාමය ලෙස හඳුන්වනවා. මම මේ කියපු විස්තර ටික දීලා තියෙනවා මෙයා. වෙන්න තියෙනවා සුපිරි කොටසක්. ගොනු පද්ධති. හරි. ගොනු පද්ධති. මේ බලන්න. ගොනු පද්ධති ඔන්න මතක තියාගන්න ඕන කොටසක්. ගොනු පද්ධති පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි ෆැට්. එකක් තමයි ෆැට්. ඔයා මම මේ කියලා ටික සාරාංශගත කරගත්තා නම් මුද්දට මැදි OS වලට අතන්තර නැතුව මේ අවශ්‍ය පොයින්ට් ටික විතරයි දෙන්නේ. හරි? එකක් තමයි ෆැට්. අනිත් එක තමයි NTFS. මොනවද මේ ෆැට් එකේ NTFS එකේ තියෙන වෙනස? මේ ෆැට් එක කරන් පුතේ ෆැට් 32 ෆැට් 16 කියලා ප්‍රභේද දෙකකුත් තියෙනවා. අපි පොදුවේ ෆැට් කියලායි NTFS කියලායි ගමු. මොනවද මේ දෙන්නගේ තියෙන වෙනස්කම් කියන්න බලන්න. මොනවද වෙනස්කම්? ෆැට් එකේ NTFS එකේ තියෙන පුතා එකක් තමයි මෙන්න මේ ෆැට් කියලා කියන්නේ ආරක්ෂාව අඩු ගොනු පද්ධතිය ආකාරය. මේ ෆැට් කියලා කියන්නේ ආරක්ෂාව අඩුයි පුතේ. ආරක්ෂාව අඩුයි. හරි. තේරෙන්නේ කියන ගමුකෝ. හැබැයි NTFS කියලා කියන්නේ ආරක්ෂිතභාවය වැඩි. ආරක්ෂිතභාවය වැඩි. ඊට පස්සේ පුතේ ෆැට් ගත්තොත් එහෙම මතක තියාගන්න ගොනු නාමයක උපරිම දිග සීමාවයි. උපරිම දිග සීමාවයි. හැබැයි ගොනු නාමයේ උපරිම දිග සීමාවක් නොමැත. කවුද? NTFS වල. ඒ වගේම පුතේ ෆැට් ගත්තොත් එහෙම ගොනු සංකෝචනය කළ නොහැක. අර හකුළු වන්න බෑ, කම්ප්‍රෙස් කරන්න බෑ. ගොනු සංකෝචනය කළ නොහැක. ගොනු සංකෝචනය කළ නොහැක. හැබැයි පුතේ අපි NTFS ගත්තොත් එහෙම ගොනු සංකෝචනය කළ හැක. ගොනු සංකෝචනය කළ හැක. මෙයා ගොනු සංකෝචනය කළ නොහැක. මෙයා ගොනු සංකෝචනය කළ හැක. ඒ වගේම පුතේ අපි ෆැට් ගත්තොත් එහෙම යුනිකේත සිංහල වගේ දේවල් වලට යුනිකේත සඳහා සහාය නොදක්වයි. සහාය නොදක්වයි. හැබැයි මෙයා යුනිකේත සඳහා සහාය දක්වයි. යුනිකේත සඳහා සහාය දක්වයි. ඉතින් මම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පොයින්ට් එකක් දුන්නේ. අපි ගත්තොත් එහෙම ෆැට් එක ගත්තොත් ආරක්ෂාව අඩුයි. NTFS ගත්තොත් එහෙම ආරක්ෂාව වැඩි. ෆැට් වල ගොනු නාමයේ උපරිම දිග සීමා වෙනවා. ගොනු නාමයේ උපරිම දිග සීමාවක් නොමැත. ගොනු සංකෝචනය කළ නොහැක. ගොනු සංකෝචනය කළ හැක. යුනිකේත සඳහා සහාය නොදක්වයි. යුනිකේත සඳහා සහාය දක්වයි. ඉතින් අපි මේක තව විස්තරාත්මකව මෙන්න මේ විදිහට උඩට දාගමු. මේ බලන්න ෆැට්. මෙයා කියනවා මුල් කාලයේ භාවිතා වූ ක්‍රමයක් වන අතර ෆැට් 32 හා එක්ස්පැට් ලෙස තැටි ආකෘතිකරණ භාවිතා කරයි. NTFS කියලා කියන්නේ පුතේ වඩා වැඩි ධාරිතාවකින් යුතු ගොනු ගබඩා කිරීම ඇතුළු නිර්ණායක වාසි කිහිපයක් සමග මෙම ක්‍රමයේ භාවිතා කරයි. මෙයා දීලා තියෙනවා වෙන ෆැට් එකේ මම තව ටේබල් එකක් දාලා මීට වඩා ඉන්න බලන්න. අන්න මේ තියෙන්නේ. මේ දෙන්නගේ වෙනස්කම් ටික මේ බලන්න. ෆැට් 32 ආරක්ෂිතභාවය අඩුයි. NTFS ආරක්ෂිතභාවය වැඩි. ගොනුවක උපරිම ප්‍රමාණය සීමිතයි. ගොනුවක උපරිම ප්‍රමාණය අසීමිතයි. ගොනු නාමයේ උපරිම දිග සීමිතයි. ගොනු නාමයේ උපරිම දිග අසීමිතයි. යුනිකේත් සඳහා සහාය නොදක්වයි. යුනිකේත් සඳහා සහාය දක්වයි. ඒ වගේම ෆැට් භාවිතා කරන්න පුළුවන් OS විදිහට MS DOS, Windows NT, Windows XP වගේ හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම පුතේ අපි ගත්තොත් එහෙම NTFS ඔය Windows XP වලට පස්සේ ආපු හැම OS එකකම තියෙන්නේ NTFS. අවසානට දීලා තියෙනවා මම මුලින් කියපු කාරණයක් ගොනු සංකෝචනය කළ නොහැක. NTFS වල ගොනු සංකෝචනය කළ හැක. හරි. එහෙනම් ඔන්න ඕවා මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟට
ගොනු ආරක්ෂාව. ගොනු ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවද කරන්න පුළුවන්? හරි ලේසියිනේ. අපේ දරුවෝ දන්නවා. මුරපද ලබා දෙන්න පුළුවන්. ඊළඟට සහතික කිරීම ලබා දෙන්න පුළුවන්. සහතික කිරීම කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා ෆෝන් එකක් එහෙම ගත්තාම ඔයාලා ගොඩක් රට එක්ක මේක ෆේස් ID එකෙන් අන්ලොක් කරනවා නේ. එහෙම නැත්නම් ෆින්ගර් ප්‍රින්ට් එකෙන් අන්ලොක් කරනවා. මෙහෙම ෆේස් ID ඊට පස්සේ ෆින්ගර් ප්‍රින්ට් වගේ මේ අර මානුෂික ගුණාංග මත ආරක්ෂාව සලසනවා නම් අපි ඒකට කියන සහතික කිරීම කියලා පුතේ. හරි? සහතික කිරීම මගින් පුළුවන්. තව ප්‍රවේශ වරප්‍රසාද ලබා දෙන්න පුළුවන්. මෙන්න මේවට අපි කියනවා ගොනුවල ආරක්ෂාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. තව গুপ্তකේතකරණය කරන්න පුළුවන්. එහෙනම් මුරපදයේදීම සහතික කිරීම, গুপ্তකේතකරණය වගේ දේවල් තව ප්‍රවේශ වරප්‍රසාද ලබා දීම ගොනු සම්බන්ධව ආරක්ෂාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග විදියට හඳුනා ගන්න පුළුවන්. හරි? එහෙනම් මෙයා කියනවා මුරපද භාවිතය ප්‍රවේශ වරප්‍රසාද ලබා දීම. ඊළඟට පුතේ ගොනු ආචයන කළමනාකරණය. අන්න අපිට කතා කරන්න හොඳ පොයින්ට් එකක් තියෙනවා. හරි? මොකක්ද මේ ගොනු ආචයන කළමනාකරණය කියලා කියන්නේ? දුවේ පුතේ බෝඩ් එක බලන්න. මේකත් මම විස්තරාත්මකව මේ ෆයර්වෝල් එකක් ගන්න පුළුවන් පුතේ. නමුත් අපි මේ ෆයර්වෝල් එක ගොඩක් වෙලාවට සම්බන්ධ කරගන්නේ පරිගණක පද්ධති ආරක්ෂාවකට. ගොනුවකට ආරක්ෂාව, ෆයිල් එකකට ආරක්ෂාවක් දෙන්න පුතේ ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්න ඕනේ මුරපද ප්‍රවේශ වරප්‍රසාද සහතික කිරීම වගේ කරුණු. හරි? පුතාගේ ෆයර්වෝල් එකත් උත්තරයක් තමයි. නමුත් ගොනුවකට වඩා ගැලපෙන්නේ නැහැ. ඊළඟට අපි අංකෝ මේ ගොනු ප්‍රවේශ වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවානේ අපිට. මොනවද? එකක් තමයි යාබද විභජනය. එකක් තමයි යාබද විභජනය. යාබද විභජනය. අනිත් එක සබැදි විභජනය. සබැදි විභජනය. අනිත් එක සුචි විභජනය. දැන් මේ තුන් දෙනාගේ වෙනස්කම් තුන දැනගන්න ඕන. මොනවද කියන විභජන ආකාර තුන? යාබද, සබැදි, සුචි. මොනවද තුන? යාබද, සබැදි, සුචි. යාබද විභජනය ගත්තොත් එහෙම. දැන් මම මෙන්න මේ වගේ එක්සැම්පල් එකක් ගන්නවා. දැන් හිතන්න පුතේ මේකට සාමාන්‍ය අපි ගන්න තැටිය. නමුත් මම මේ ගන්නවා පන්ති කාමරය. මේ තියෙන්නේ පන්ති කාමර කියලා හිතන්නකෝ. මේ තියෙන පන්ති කාමර. හොඳේ. මේ තියෙන පන්ති කාමර. මේ තියෙන පන්ති කාමරයේ තියෙන පුතේ පුටු. පුටු සහ මේස ළමයිට ඉඳ ගන්න. පුටු සහ මේස. මේ එකම පන්ති කාමරේ අවස්ථා තුනක් වෙන්නන්නේ නෑ. මේ ඉස්කෝලේ එකම පන්ති කාමර ටික අවස්ථා තුනකදී තියෙන විදිය. අවස්ථා තුනකදී තියෙන විදිය. බලන්න පුතේ. පුතේ සාමාන්‍ය අපි ගත්තොත් එහෙම යාබද විභජනයේදී දැන් හිතන්න දැන් ඔයා ඉස්කෝල් හරි හරි සෝරි පුතේ ප්‍රශ්න විමුක්තිය අහනවා සර් ගොනු සංකෝචනයක් කියන්නේ පුතේ ගොනු සංකෝචනයක් කියන්නේ කකුල කම්ප්‍රෙස් කරනවා කියන්නේ දැන් ඒ කියන්නේ දැන් හිතන්න මේ බස් එකක් තියෙනවා කියලා දැන් මේ බස් එක ගත්තොත් එහෙම පුතා මේ බස් එකේ ඇත්තටම සීට් තියෙන්නේ කීයද 42යි අපි හිතමු 42කට වඩා තියෙන ඒවාත් තියෙනවා හරි බස් එකේ සීට් 42යි තියෙන්නේ නමුත් 42ක් දාන් යන්න පුළුවන් බස් එකේ 70ක් විතර දාන් යනවනේ පටවගෙන අන්න කම්ප්‍රෙස් කිරීමක් තියෙන්නේ දැන් අපේ කම්පියුටරේ මෙගාබයිට් 500ක විතර ගොනුවක් තියෙනවා. පුතාට පුළුවන් අර වින්ඩ්‍රා වගේ software එකක් පාවිච්චි කරලා මේක මෙගාබයිට් 200කට වගේ හකුලුව ගන්න. හරි කම්ප්‍රෙස් කරන්න පුළුවන්. අන්න ඕකට තමයි පුතේ ගොනු සංකෝචනය කරනවා කියන්නේ. හරි? පුතා ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම පැහැදිලි කරන්නම් ඈ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම පැහැදිලි කිරීම කරන්න. තේරුණාද විමුක්තිය? දැන් ඉස්සෙල්ලාම කියනවා දැන් මේකට යන්න කලින් උගන්නනේව තේරෙනවද කියලා ඉන්න ළමයි. රිප්ලයි එකක් දෙන්නකෝ. දැන් අද චුට්ටක් ළමයිනුත් අඩුයි වගේ. රිප්ලයි එකක් දෙන්න බලන්න. උගන්නේව තේරෙනවද? මේ වැඩේ කරන් යන්න. කියන්න බලන්න ඉක්මනට.
විමුක්තිගේ ප්‍රශ්නේ තේරුණාද? අපේ අනිත් දරුවෝ අත අපි කයියක් ගහමුද ඈ චූටි පාඩමක් කරන් කයියක් ගහමුද මම උගන්වන්නේ පොයින්ට්ස් පුතා පොයින්ට් ටික හරියට කලෙක්ට් කරගන්නවා නම් ඔබ උඩ එච්චරයි වැඩි කතන්දර යන්න දෙයක් නැහැ නැවත නැවත හරි මේ රෙකෝඩින් ටික බලන්න වැඩේ කොට දාන්න පුළුවන් හරි ඕකේ ආචයන විභජනාකාර තුනයි යාබද සබැදි සූචක මං කිව්වා මේ පන්ති කාමරයක් හරි මේ පන්ති කාමර රිප්ලයි කරනකොට පුතේ පබ්ලික් දාන්න හැමෝම මේ බලන්න පුතේ මේ එකම පන්ති කාමරේ මේ ඉස්කෝලේ පන්ති කාමරේ විවිධ අවස්ථාවන් වල භාවිත වන ආකාර ටිකක් පෙන්වන්න යන්නේ. හරි? මේ බලන්නකෝ. දැන් මේ එක දවසක මේ සාමාන්‍ය ඉස්කෝලේ තියෙන දවසක් යාළුවෝ 5-6 දෙනෙක් ඉන්නවා. යාළුවෝ 5-6 දෙනෙක් ඉන්නවා. මේ යාළුවෝ 5-6 දෙනා මේ හොඳම යාළුවෝ එක පිට් එක බොක්කේ පිට් එක කියන්නේ. අන්න ඒව 5-6 දෙනෙක් මුන් 5 දෙනා ඉඳ ගන්නවා නම් පුතේ මුන් 5 දෙනා ඉඳ ගන්නේ එක එක තැන් වලින් දෙක ආසන්නේද? එක එක තැන් වල දෙක ආසන්නේද? පුතා මුන් 5 දෙනා ඉඳගන්නේ පුතේ එක ආසන්නයේ තියෙන කැටි තුල. එක ආසන්නයේ තියෙන කැටි තුල. මෙන්න මේකට කියනවා අපි යාබද විභජනය. එහෙනම් මේ යාළුවෝ 5 දෙනා එක ළඟ තියෙන පුටු වල වාඩි වුණා වගේ. හරි? දුඩ තැටියක ගොනු තැම්පත් කිරීමේදී එක ආසන්නයේ කැටි වල තැම්පත් වෙනවා නම් යාබද විභජනය කියනවා. දැන් මේකේ තියෙන ගැටලුව මොකක්ද? දැන් ඔය වගේ තවත් යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. උන් 5 දෙනාත් ඇවිල්ලා මෙහෙම වාඩි වෙනවා. හරි? ජීවිතේට වෙන්න මේ කියන ඒ වගේ ළමයි ඉඳ ගන්න යන්නේ නැහැ. අර අපරාධෙ නිකරුණේ ඉඩක් පවතිනවා. ඊට පස්සේ දැන් යාළුවෝ තව 3-4 දෙනෙක් આવොත් මේක දික් කරගන්නත් අමාරුයි. ගැටලු යාබද විභජනයේ. එහෙනම් මේ බාහිර ඛණ්ඩනීකරණයක් ඇති වෙනවා. බාහිර ඛණ්ඩනීකරණයක් ඇති වෙනවා. තව දුරටත් මේ ගුණ ලොකු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකේදද? යාබද විභජනයේදී එක ආසන්නයේ කැටි තුල තැම්පත් වීම යාබද විභජනය. බාහිර ඛණ්ඩනීකරණය ඇති වෙනවා. සබැදි විභජනයට මොකෝ? දැන් මේ සාමාන්‍ය දිනයක් පන්ති කාමරේ. ඉස්කෝලේ පොඩි සම්මන්ත්‍රණයක් තියෙනවා. මේ පන්ති කාමරේ සම්මන්ත්‍රණයක් තියෙනවා. දැන් මේ වෙනකොට සමහරක් යාළුවෝ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. සමහරක් යාළුවෝ ඇවිල්ලා පුතේ වාඩි වෙලා ඉන්නේ දැන් මේ වෙනකොටත්. එයා තනින් තන වාඩි වෙලා තියෙන්නේ. හරි? දැන් තනින් තන තමයි ඉඳ තියෙන්නේ අපි. මේ යාළුවෝ 5 දෙනාට. කොහොමද මේ යාළුවෝ 5 දෙනා වාඩි වෙන්නේ? වෙන්න මෙහෙමයි. කයියක් ගහන්න පුළුවන් මට්ටමේ සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් තමයි වාඩි වීම සිදු කරන්නේ. කයියක් ගහන්න පුළුවන් මට්ටමේ සම්බන්ධතාවයක් තබා ගනිමින් තමයි වාඩි වෙන්නේ. එහෙම නැතුව මේ පේන්නේ නැති මට්ටමින් ඉඳ ගන්නෙ නැහැ. වෙන්න මෙහෙම ගොනු තැම්පත් කරනකොට හරි ගොනු තැම්පත් කරනකොට සම්බන්ධතාවයක් තබා ගනිමින් තැම්පත් වෙනවා නම් සබදතා ක්‍රමවේදය ඔස්සේ තැම්පත් වෙනවා නම් අපි කියනවා සබැදි විභජනය. මේකෙදී ඛණ්ඩනීකරණය අවම වෙනවා. ඛණ්ඩනීකරණය 100% නැති වෙන්නේ නැහැ. අඩු වෙනවා. ගොඩක් අඩු වෙනවා. අවම වෙනවා කියලායි අපි දැනගන්න ඕනේ. මේක සමහරකට උත්තරයක් ආවොත් එහෙම දැන් හිතන්නකො MCQ වල ABC මාදිරියේ ප්‍රශ්නයක තියෙනවා ABC මාදිරියේ ප්‍රශ්නයකදී කියනවා වගන්තියක් දීලා තියෙනවා සබැදි විභජනයේ ඛණ්ඩනීකරණය නොමැත. පිළිගන්න වෙනවා පුතේ. නොමැත. හැබැයි මේ හොඳටම නැති වෙන්නේ නැහැ. හරි? හැබැයි මෙයාගේ තියෙන ඛණ්ඩනීකරණය තරම් මෙයාගේ දෙක ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා මේකේ සමහරක් තැන්වල සම්පූර්ණ වෙලා තියෙන්නේ. හිස් අවකාශ නැහැ. ඊළඟට සුචි විභජනය. මේ ඉස්කෝලේ විභාගයක් පවත්වනවා. හරි? දැන් විභාගයක් පවත්වනකොට මේ යාළුවෝ 5 දෙනාට එක ආසන්න ඉඳ ගන්නත් බෑ. සම්බන්ධතාව තබාගෙන ඉඳ ගන්නත් බෑ. ඉඳ ගන්න නම් ඉඳ ගන්න වෙන්නේ ඉස්කෝලෙන් දෙනවා ඉන්ඩෙක්ස් නම්බර් එකක්. අපි හිතුවා මේවට නම්බර්ස් කරලා තියෙනවා කියලා. ඇත්තටම මෙහෙම කැඩි මේ නම්බර්ස් කරලා තියෙන්නේ ඇඩ්‍රස් එකක් තියෙනවා. එක්කෙනෙකුට කියනවා ආගින් එකේ ඉඳ ගන්න. අනිත් එක්කෙනාට කියනවා ගිහිල්ලා 12 ඉඳ ගන්න. තව කෙනෙකුට කියනවා ගිහිල්ලා 6 ඉඳ ගන්න. තව කෙනෙකුට කියනවා 15 විතර ඉඳ ගන්න. මෙන්න මේ විදිහට යම් සුචි අගයක් ඔස්සේ තැම්පත් කරනවා නම් ගොනු යම් සුචි නැත්නම් ඉන්ඩෙක්ස් වැලියු එකකට ගොනු තැම්පත් කරනවා නම් අපි කියනවා සුචි විභජනය. සුචි විභජනයේ තියෙන වාසිය තමයි පුතේ බාහිර ඛණ්ඩනීකරණයක් ඇති වෙන්නේව නැහැ.
ඕනෑකාරයට මේ ගොනුව විශාල කරගන්න අවස්ථාව තියෙනවා. ඛණ්ඩනීකරණයක් නැහැ කියන්නේ සුසංහිතකරණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද්ද පුතා ඒ කියපු කතාව? ඛණ්ඩනීකරණයක් නැහැ කියන්නේ සුසංහිතකරණය කරන්න අවශ්‍ය නැහැ කියනවා. මොකද්ද මේ කියන කතාව? දැන් ඛණ්ඩනීකරණය කියන්නේ මම තව දුරටත් මේක පැහැදිලි කරන්නම් මෙහෙම. දැන් අපි ඉස්සර මේක මේ හරිය කරන්නම්කො මම. ගොනුවක් තැම්පත් කරනකොට දැන් මේ ඇවිල්ලා වගේ දෘඩ තැටිය. හරි. මේ ඇවිල්ලා වගේ දෘඩ තැටිය. මේ දෘඩ තැටිය වේගෙන් කැරකෙනවා. ගොනුවක් තැම්පත් කරනකොට පුතේ මේක මේ තැනින් තැන තමයි තැම්පත් වීම වෙන්නේ. මෙතන කොටසයි, මෙතන කොටසයි, මෙතන කොටසයි, මෙතන කොටසයි, මෙතන කොටසයි. ඔන්න ඔකට අපි කියනවා ඛණ්ඩනීකරණී. ඛණ්ඩනීකරණී. හරි. මේ ඛණ්ඩනීකරණය වුණාම පරිගණකයේ තියෙන කාර්යක්ෂමතාව අඩු වෙනවා. වෙන මේම ඛණ්ඩනීකරණයට ලක් වෙච්ච ගොනුවක් අපි එක ස්ථානයකට ගෙන එන්න මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් කටයුතු කරනවා. වෙන මෙහෙම තැන් තැන් වල තියෙන කැටිති එක ස්ථානයකට ගෙන එන්න පුතේ මෙහෙයුම් පද්ධතිය කටයුතු කරනවා. වෙන්න මෙහෙම එක ස්ථානයකට ගෙන ඒවට කටයුතු කිරීමට අපි කියනවා සුසංහිතකරණී. සුසංහිතකරණී. මේ කාර්යය තමයි විඛණ්ඩනීකරණය. ප්‍රතිඛණ්ඩනීකරණය කියලාත් කියනවා. විඛණ්ඩනීකරණය ඒක තියෙනවා මම සටහන වල පෙන්නන්න. මේ ගෙනීමේ කාර්යය තමයි විඛණ්ඩනීකරණයට ගෙනීමේ කාර්යය තමයි සුසංහිතකරණය කියන්නේ. එහෙනම් අපි කියනවා මෙයාගේ බාහිර ඛණ්ඩනීකරණයක් නැහැ. හරි පවර මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. මෙයාගේ බාහිර ඛණ්ඩනීකරණයක් නැහැ. එහෙනම් බාහිර ඛණ්ඩනීකරණයක් නැහැ කියන්නේ සුසංහිතකරණයට ගෙන ආ යුතු නැහැ. හරි. පුතේ ගොනු විභජනාකාර තුනක් තියෙනවා. යාබද විභජනී. එක ආසන්නයේ කැටිත් තුල ඇති වෙනවා බාහිර ඛණ්ඩනීකරණයක් ඇති වෙනවා. ඒක තමයි ප්‍රධාන පොයින්ට්. ඒ ටික මතක තියාගන්න. ඔන්න මම ආයෙසරයක් කියනවා. යාබද විභජනයේදී එක ආසන්නයේ කැටිත් තුල තමයි තැම්පත් වෙන්නේ. ඒ නිසා අපිට මේ ගොනු දිගු කරගන්න අවස්ථාවක් නැහැ. බාහිර ඛණ්ඩනීකරණයක් ඇති වෙනවා. හරි. සබද විභජනයේදී සබදතා ක්‍රමවේදයේ ඔස්සේ සම්බන්ධතා පවත්වා ගැනීමෙන් තමයි ගොනු තැම්පත් වීම වෙන්නේ. මේකේ බාහිර ඛණ්ඩනීකරණය අවම වෙනවා. ඇත්තම නැති තරම්. ඊළඟ එක සුචි විභජනය. සුචි අගයකට අනුව තමයි කැටි තුල ගොනු තැම්පත් කිරීම කරන්නේ. මේ නිසා කිසිම අවස්ථාවක බාහිර ඛණ්ඩනීකරණයට අවස්ථාවක් නැහැ. ඛණ්ඩනීකරණය කියලා කියන්නේ මේ ගොනුවක කොටස් දෘඩ තැටියේ තැනින් තැන තැම්පත් වීම. මේව එක ආසන්නයට ගෙනීමේ කාර්යයට අපි කියනවා සුසංහිතකරණී. සුසංහිතකරණය ලක් කරලා පස්සේ අපි කියනවා විඛණ්ඩනීකරණී. එහෙනම් දුවේ පුතේ මෙතන බාහිර ඛණ්ඩනීකරණයක් ඇති වෙන්නේ නැත්නම් අය සුසංහිතකරණයක් කරන්න අවශ්‍යද නැහැ. ඉතින් ওই වගේ ලක්ෂණ මතක තියාගන්න. දැන් අපි පොයින්ට් එකෙන් පොයින්ට් එක කතා කරමු. පවරට තේරුණාද කියපු දේ මොකද්ද කියලා? තේරුණාද පුතේ? හරි. දැන් අපි බලමු යාබද විභජනය. මෙයා කියනවා අන්‍යාත කොටස් වල එකතුවක් ලෙස තැටි අවකාශය ලබා ගනී. මෙම ක්‍රමවේදය දැනට භාවිතයට නොගත් තැටි අවකාශ පිළිබඳ තොරතුරු තබා ගැනීමට අවශ්‍ය වේ. මෙයා කියන ලක්ෂණ සරලයි, ප්‍රවේශය පහසුයි, ඒ වගේම ගොනුව නිර්මාණය වන අවස්ථාවේදී ගොනුවේ ප්‍රමාණය නොදැනී ගොනුවේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අපහසු යන හොඳ පොයින්ට් එකක්. ගොනුවේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අපහසු වේ. බාහිර ඛණ්ඩනීකරණය සිදු විය හැක. බාහිර ඛණ්ඩනීකරණය සිදු විය හැක. ඊළඟට සබ්ජ විභජනය ගොනුවක අන්තර්ගතයේ දෘඩ තැටියේ කිහිපයක තැන්පත් වී තිබිය හැකිය. එම කොටස් කිසියම් පිළිවෙලකට එකිනෙක හා සම්බන්ධ වී පවතී. දැන් මෙයා කියනවා බාහිර ඛණ්ඩනීකරණයක් ඇති නොවේ කියනවා. ගොනුවේ ප්‍රමාණය පහසුවෙන් වර්ධනය කරගත ගන්න බලන්න මේ පොයින්ට් එක. යාබදකේදී ගොනුවේ ප්‍රමාණය පහසුවෙන් වර්ධනය කරගන්න අපහසුයි. නමුත් අපිට මේ කියන සබදකේදී ගොනුවේ ප්‍රමාණය පහසුවෙන් වර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි මෙයක් ගැටලුවක් තියෙනවා. ගොනුවේ දත්ත කරා ප්‍රවේශ වීමට සෙවීම් ගණනාවක් සිදු කළ යුතු වෙනවා. ඊළඟට අපේ දරුවනේ සූචක එහෙම නැත්නම් අනුක්‍රමික විභජනය කියලා කියනවා. ගොනුවක් නිර්මාණය වන අවස්ථාවේදීම ඒට අදාළ වන සූචක වගුව, ඒ කියන්නේ සුචි වගුව ඉන්ඩෙක්ස් ටේබල් එක නිර්මාණය වෙනවා කියනවා. එම ගොනුවට අලුතෙන් කොටසක් එක් කළ විට හෝ ගොනුවෙන් කොටසක් ඉවත් කළ විට සූචක වෙනස්කම් සිදු වේ කියලා කියනවා. හරි. සූචක වගුවද දෘඩ තැටියේ වූ කොටසට ආචයනය වේ කියලා කියනවා. උදාහරණයක් යුනිස් ගොනු පද්ධතිය ලක්ෂණ වලට අවධානය යොමු කරන්න. ගොනුවේ අවසානයේ ශූන්‍ය දර්ශකයකින් නිරූපණය කෙරේ.
බාහිර ඛණ්ඩනීකරණයක් නැත. ඒ වගේම සුසංහිතකරණයක් නැති. මේ ලක්ෂණ දෙක මතක තියාගන්න. බාහිර ඛණ්ඩනීකරණයක් නැත. සුසංහිතකරණයක් නැත කියලා. ඊළඟට අපි කතා කරමු ක්‍රියායන නිර්වචනය. හරි. මේ කතන්දර නැතුව අවශ්‍යම දේවල් ටික කියන්නේ ඈ. ඔව් පුතේ අනිවාර්යෙන් ලහිරු දෙනවා. ටියුට් එක දෙනවා සටහන් ටිකත් එක්කම දෙනවා. හරි. ඔයාලට කිසිම දෙයක් නැහැ. වෙබ්සයිට් එකෙන් මම අප්ඩේට් කරන් යන්නේ කොටසින් කොටස. ඔයාට මේකට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. ඔයාට පුතේ ගොඩාක් තියරි බලන්න ඕන නම් ඒකටත් මම උදව්වක් දෙන්නම්. ගොඩාක් තියරි බලන්න ඕන නම් වෙන කොහෙවත් යන්න එපා. යන්න DP education එකට. DP education එකේ නීල් සර් කරලා තියෙනවා පුතේ සම්පූර්ණ මේ තියරි පාර්ට් එක. තියරි කියන්නේ සර් ඔයාලට මේ චූටි කොටස පැයක් දෙකක් විතර උගන්වනවා. හැබැයි ඔයාලට මෙච්චර වෙලාවක් මේකට ගන්න එපා. ඔයාලට දැනුමක් නැත්තම් විතරක් බලන්න. ඊට පස්සේ DP එකේ මගේ තව පාස් පේපර් ඩිස්කෂන් තියෙනවා. මම හිතන්නේ ඔයාලා දන්නවා ඇති ඒක. DP එකේ පේපර් ඩිස්කස් කරන්නේ මම. DP එකේ තියරි කතා කරන්නේ අපේ නීල් සර්. හරි අපි දෙන්න එකතු වෙලා තමයි DP education එකේ A level කොටස බලන්නේ. එතකොට මේ තියරි ඕන නම් පුතා එතනින් බලන්න. මෙතනදී තියරි බලලා තියෙන කෙනෙක් මේක බලන්න මගේ එක අය අවුලක්ම නැහැ. මොකද මම කතා කරන්නේ පොයින්ට්ස් ටික විතරයි. විභාගෙට ඕන ටික විතරයි මම කතා කරන්නේ. ප්‍රශ්නෙට උත්තරේ ලියන්නවා දැනගන්න ඕන කාරණේ තමයි මම කතා කරන්නේ. ඒක මම හිතන්නේ ඔයා පාඩම් කරලා වගේ ඉන්නවා නම් මම මේ කියන්නේ මොකක්ද කියලා හොඳට තේරෙයි පුතේ. මම ඉල්ලීමක් කරනවා ඊළඟ දවසට මගේ එකට එන්න කලින් මම ඕනනම් වෙබ්සයිට් එකේ සටහන් මේ අප්ලෝඩ් කරලා තියන්නම් කලින් ඒ සටහන් ටික බලලා මේකට එන්න. හරි බලලා එන්න. මොකද ඔයාව මට ඕනේ ෆේල් කරන්න නෙමෙයි. මට ඔයාව ඕනේ නිකම්ම S එකට ගෙනියන්න නෙමෙයි. මට ඔයාව නිකම්ම C එකට වැඩක් නැහැ. ඔයාව රිසල්ට් එකට හදාගන්න ඕනේ. රිසල්ට් එකට හදනවා නම් මේ පොයින්ට්ස් දැනන් ඉන්න ඕනේ පුතේ. හරි බැට් එක අරන් බෝල්ට ගහනවා නම් දැනගෙන ඉන්න ඕනේ ස්කෝර් කරන්න පුළුවන් කොතනින්ද කියලා. අන්න ඒක තමයි මම මේ කියලා දෙන්නේ. ඒව නැතුව ඩිෆෙන්ස් දදා ඔයාව නිකම්ම ටෙස්ට් මැච් එකක් ගස්සන්න නෙමෙයි. හරි ඕකේ. එහෙනම් මම හිතනවා මේ ටික හරි. දැන් අපි යනවා 5-3 ක්‍රියායන කළමනාකරණය සම්බන්ධ දේවල් ටික කතා කරන්න. හරි ෂෝක් කොටසක් නේද ක්‍රියායන කළමනාකරණය? ප්‍රශ්න ගොඩාක් කියන දණක් තමයි ක්‍රියායන කළමනාකරණය. පුතේ මොකද්ද පුතේ ක්‍රියායනයක් කියන්නේ? මොකද්ද පුතේ ක්‍රියායනයක් කියන්නේ? අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ ක්‍රියායනයක් කියන්නේ මොකක්ද? මොකද්ද ක්‍රියායනයක් කියන්නේ? අපි කියනවා ක්‍රියායනයක් කියන්නේ ධාවනය වන වැඩසටහන. නැත්තම් ක්‍රමලේඛනයක්. ක්‍රමලේඛනයක් කියන්නේ වැඩසටහනක් කියන්නේ මේ දෙකම එකයි පුතේ. හොඳේ. එහෙනම් ධාවනය වන ක්‍රියාත්මක වන වැඩසටහනකට අපි කියනවා. ක්‍රියාත්මක වන ක්‍රමලේඛනයකට අපි කියනවා මොකක් කියලාද පුතේ? ක්‍රියායනයක් කියලා. ක්‍රියායනයක්. ඒ වගේම මතක තියාගන්න ක්‍රමලේඛයක් තුල ක්‍රියායන බොහෝමයක් තියෙන්න පුළුවන්. දැන් ඔයගෙන් අහුවොත් එහෙම ක්‍රියායනයයි ක්‍රමලේඛයයි අතර වෙනස මොකක්ද? ධාවනය වන ක්‍රමලේඛයක් තමයි ක්‍රියායනය කියන්නේ. නමුත් ක්‍රමලේඛයක් තුල ක්‍රියායන බොහෝමයක් තියෙන්න පුළුවන්. දැන් මේක තේරෙන්න කියන්නම්කෝ. දැන් මේ තියෙන Facebook එක. ඔය ආසයිනේ මේ Facebook එකට. මේකද Facebook එක. මේ අයිකන් එක. හරි. මම මේ මෙන්න මේ Facebook එකට කර්ස් එක අරන් ගිහිල්ලා කර්ස් එක අරන් ඩබල් ක්ලික් කරනවා. අන්න ක්‍රියායනය. අන්න ක්‍රියායනය. හැබැයි මේ Facebook එක කියන්නේ ක්‍රමලේඛය. මේ ක්‍රමලේඛය ඇතුලේ ක්‍රියායන බොහෝමයක් තියෙන පුළුවන්. දැන් මේක ඕපන් කරපුවම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න නේද? පින්තූර අප්ලෝඩ් කරන්න ගොඩක් තියෙන්න පුළුවන්. ඔන්නයි කියනවා ක්‍රියායනයක් කියන්නේ ධාවනය වන ක්‍රමලේඛයක්. ක්‍රමලේඛයක් තුල ක්‍රියායන බොහෝමයක් තිබිය හැක. වෙනද තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපේ දරුවනි මේ ක්‍රියායන සම්බන්ධ කතා කරනකොට ඔයා දැනගන්න ඕන එකක් තියෙනවා. මොකක්ද? ඒ තමයි ක්‍රියායන තත්ත්ව රූප සටහන. ක්‍රියායන තත්ත්ව රූප සටහන. එහෙම නැත්නම් මේකට කියනවා මොකක්ද? ක්‍රියායන සංක්‍රාන්ති රූප සටහන කියලා. අපි ඔළුවට දාගමුද මේක? මේක ලොවෙත් විභාගෙට එනම පේපර් එකේ ලොවෙත් මේක තියෙනවා. ඒ නිසා මේක ඔළුවටම දාගමු. ක්‍රියායන තත්ත්ව රූප සටහන. මේ ක්‍රියායන තත්ත්ව රූප සටහනේ මූලික ක්‍රියායන සහ අතිරේක ක්‍රියායන කියලා අවස්ථාවන් 7ක් තියෙනවා. මූලික ක්‍රියායන 5යි අතිරේක ක්‍රියායන 2යි. අපි බලමු මෙන්න මෙහෙම. එකක් තමයි මූලික ක්‍රියායන වල පළවෙනි අවස්ථාව තමයි නිර්මිත අවස්ථාව. මේ නිර්මිත අවස්ථාවට පුතේ අපි නව අවස්ථාව කියලා කියනවා. මේ නිර්මිත අවස්ථාවේ ඉඳලා ප්‍රධාන මතකයට ඇතුළු කිරීමක් කරොත් ප්‍රධාන මතකයට ඇතුළු කිරීමක් කරොත් හරි අන්න ඊළඟට පත්වන අවස්ථාවට අපි කියනවා
සූදානම් කියන. මේ සූදානම්කට රැඳී සිටින කියලාත් කියනවා. රැඳී සිටින කියලාත් කියනවා. නිර්මිත අවස්ථාවේ සිට ප්‍රධාන මතකයට ඇතුළු කිරීමක් කරොත් ඊළඟටපත් වෙන අවස්ථාව මොකද්ද පුතේ? සූදානම්. මේ සූදානම් අවස්ථාවේ ඉඳලා සකසණයට යොමු කළොත් හරි සකසණයට යොමු කළොත් පත්වන තත්වයට අපි කියනවා ධාවන එහෙම නැතිනම් ක්‍රියාත්මක තත්වය කියලා. මේ ධාවන තත්වයට යොමු කිරීමේදී සමහරක් වෙලාවට කාලගත වීමක් වෙලා නැවත සූදානම් තත්වයට එන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම මේ ධාවන තත්වයේ පවතින එකක් ආදාන ප්‍රතිදාන පොරොත්තුවක් ඇවිල්ලා මේ අයියෝ නෙමෙයි ඉන්පුට් අවුට්පුට් කියන එක තියෙන්නේ. ආදාන ප්‍රතිදාන පොරොත්තුවක් ආවොත් වෙනත් වැඩසටහනක් සඳහා ඉඩ ලබා දෙන්නේ මොනවාම මේක ගමන් කරනවා පුතේ අවහිර කියන අවස්ථාවට. අවහිර අවස්ථාවටපත් වූ ක්‍රියායනයක් නැවත ආදාන ප්‍රතිදාන සම්පූර්ණ කරන්න ඕනේ සූදානම් තත්වයට ගෙනියන්න. නැවත සූදානම් කරලා ධාවන තත්වයට ගෙනියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ මේ ධාවන තත්වයේ තියෙන වැඩසටහනක් පුතේ මුදා හැරියහොත් අපි කියනවා ඒ තමයි අවසන් කළ අවස්ථාව. එහෙනම් වෙන්න මේ අවස්ථාවන් පහ තමයි මූලික ක්‍රියායන. වෙන්න මේ අවස්ථාවන් පහ තමයි මූලික ක්‍රියායන. මේ අවස්ථාවන් පහ තමයි මූලික ක්‍රියායන. මේ මූලික ක්‍රියායන පහෙන් වෙන්න මේ අවස්ථාවන් තුන වෙන්නේ පුතේ ප්‍රධාන මතකයේ තුල. හරි? මොකක් තුලද වෙන්නේ? ප්‍රධාන මතකයේ තුල. ඔය අවස්ථාවන් තුන. ඒ වගේම අපේ දරුවනේ නිර්මිත අවස්ථාවේ ඉඳන් සූදානම් තත්ත්වයට එන්න බලපාන නියමකරණයට අපි කියනවා පුතේ දිගුකාලීන නියමකරණ. බලන්න ඔයාලා පට්ට ගහලා පැටලිච්ච දේවල් ටිකම එක තැනින් ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. නිර්මිත අවස්ථාවෙන් සූදානම් අවස්ථාවට ආවට අපි කියනවා දිගුකාලීන නියමකරණ. ඒ වගේම සූදානම් අවස්ථාවෙන් ධාවන අවස්ථාවට යන එකට අපි කියනවා කෙටි කාලීන නියමකරණය මගින් කියලා. කෙටි කාලීන නියමකරණය මගින්. ඒ වගේම පුතේ ධාවන තත්ත්වයේ පැවති වැඩසටහනක් මුදා හැරියට පස්සේ ඒක තව දුරටත් පුතේ මේක තියෙනවා නම් සකසණයේ තුලම ප්‍රධාන මතකයේ තුල. දැන් උදාහරණයක් හිතන්නකෝ දැන් මිනිස්සු ජීවත් වෙනවා මම මේ කියලා තිබෙන්නට කලිනුත් එයා නැති වෙනවා. මේ නැති වුණාට පස්සේ තව දුරටත් පුතේ ප්‍රජාව අතර පෙනී හිටියොත් මොකක්ද අපි කියන්නේ අවතාරය. මේ විදිහට සමහර ක්‍රියායන කියනවා අවසන් කළද අවසන් නොවන ක්‍රියායන අපි ඒවට කියනවා පුතේ ක්‍රියායන අවතාර. ක්‍රියායන අවතාර. එහෙම නැත්නම් සොම්බි ප්‍රොසෙස් කියලා කියනවා. සොම්බි ප්‍රොසෙස් කියලා කියනවා. හරි? එතකොට ඔන්න ඔය කාරණා දැනගන්න ඕනේ. ඊළඟට ප්‍රධාන මතකයේ තුල යම් වැඩසටහනක් ධාවනය කරන්න ඉඩ ප්‍රමාණවත් නොවන විටකදී හෝ වෙනත් වැඩසටහනක් සඳහා ඉඩ ලබා දෙන්න ඕනේ වුණාම සමහරක් වෙලාවට මේ අවහිර තත්වයේ තිබ්බ වැඩසටහනක් ගේන්න පුළුවන් తాවකාලික වක්තිටවීම මගින් ගෙන එන්න පුළුවන් මොකේදද අතත්‍ය මතකයට. මොන මතකයේද පුතේ? අතත්‍ය මතකයට. අතත්‍ය මතකයට. මොකක්ද අතත්‍ය මතකය කියන්නේ? අතත්‍ය මතකය කියන්නේ මතක කළමනාකරණය තව පැහැදිලි කරන්නම් මේක. අතත්‍ය මතකය කියලා කියන්නේ ප්‍රධාන මතකයෙන් හා සමාන්තරව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න. දෘඩ දැටියෙන් තාර්කිකව වෙන් කරගන්නා වූ කුඩා කොටස. දැන් හાર્ඩ් ඩිස්ක් එක තියෙනනේ පුතේ. මේ හાર્ඩ් ඩිස්ක් එකෙන් RAM එක වගේ වැඩ කරන්න කුඩා කොටසක් වෙන් කරගන්නවා. අන්න යාට තමයි කියන්නේ අතත්‍ය මතකය. මේක తాවකාලික මතකයක්. මොකද මේක භෞතිකව පේන්නේ නැහැ. හાર્ඩ් ඩිස්ක් එකෙන් ප්‍රධාන මතකය හා සමානව ක්‍රියාත්මක වෙන් කරගන්නා වූ කුඩා කොටසට අපි කියනවා මොකක්ද? අතත්‍ය මතකය කියලා. එහෙනම් මේ අවහිර තත්වයෙන් తాවකාලික වක්තිට වෙලා අතත්‍ය මතකෙට ගෙන આવොත් අපි කියනවා පුතා අන්නේ අවස්ථාවට ප්‍රතිහරණය කළහා අවහිර කළ අවස්ථාව කියලා. අවහිර කළ තත්වය. මේ තත්ත්වයට පත්වෙච්ච එකක් නැවත සක්‍රිය කරලා
ආදාන ප්‍රදාන සම්පූර්ණ කරලා සූදානම් කරලා නැවත ධාවනය කරන්න පුළුවන්. සමහරක් වෙලාවට සූදානම් තත්වයේ තිබ්බ එකක් తాවකාලිකව අත්හිටවලා අතත්‍ය මතකයට ආවොත් අපි යාට කියනවා ප්‍රතිහරණය කළහා රැඳී සිටින තත්වය. ප්‍රතිහරණය කළහා රැඳී සිටින තත්වය. සමහර විට නිර්මිත අවස්ථාවෙන් මේකපාර මෙතනට එන්නත් පුළුවන්. හොඳයි. එතකොට පුතේ මේකත් ඕනනම් නැවත සක්‍රිය කරලා සූදානම් තත්ත්වයට ගෙනලා ධාවන තත්ත්වයට ගෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ප්‍රතිහරණය කළා අවහිර කළ තත්ත්වයේ තියෙන එකක් මේ පැත්තට සක්‍රිය කරලා යවන්න නැතුව ප්‍රතිහරණය කළා රැඳී සිටින තත්ත්වයට ගෙනලා සූදානම් තත්ත්වයට ගෙනියන්න අවස්ථාවක් තියෙනවා. මෙතනත් අපි ලියන්නේ වුණොත් ආදාන ප්‍රතිදාන සම්පූර්ණ කළ කියලා. මොකද මෙතනින් මෙතනට ගියත් ආදාන ප්‍රතිදාන සම්පූර්ණ කළා තමයි සූදානම් තත්ත්වයට යන්නේ. මෙතනින් මෙතනට ගියත් ආදාන ප්‍රතිදාන සම්පූර්ණ කළා තමයි මෙතනට ගිහිල්ලා සූදානම් තත්ත්වයෙන් ධාවන තත්ත්වයට වෙන්නේ. දැන් නියම කරන අවස්ථා තුනක් තියෙනවානේ. දැන් අපි දැනගත්තා නිර්මිත අවස්ථාවේ ඉඳන් සූදානම් අවස්ථාවට එන්න දිගු කාල නියම කරන ඕන වෙනවා. සූදානම් අවස්ථාවේ ඉඳන් ධාවන තත්ත්වයට යන්න කෙටි කාල නියම කරන අවශ්‍ය වෙනවා. ඒ වගේම පුතේ මේ කියන ප්‍රධාන මතකයක් දැන් මේ කොටස් තුන වෙන්නේ ප්‍රධාන මතකයේ තුල මේ කොටස් ටික වෙන්නේ අතත්‍ය මතකයේ තුල වෙන්න මේ ප්‍රධාන මතකයක් වෙන්න මේ අතත්‍ය මතකය අතරත් ක්‍රියායන හුවමාරුවට අපි කියනවා ප්‍රතිහරණය කියලා. වෙන්න මේ ප්‍රතිහරණය සිදු වෙන්නේ මධ්‍යකාලීන නියම කරන මගින්. මධ්‍යකාලීන නියම කරන මගින් ඔන්න බලන්න ගොඩාක් දවස් එන කතන්දරයක් ඉගෙන ගන්න කොටසක් මම සාරාංශගත කරා. හරි? ප්‍රධාන මතකයත් අතත්‍ය මතකයත් අතර ක්‍රියායන හුවමාරුවට අපි කියනවා ප්‍රතිහරණය කියලා. මේක සිදු වෙන්නේ මධ්‍යකාලීන නියමකරණය මගින්. ඔය ඔක්කොම මතක තියාගන්න ලේසි ක්‍රමයක් නැද්ද? මේවට ඉතින් කතන්දර දිනනවා. වෙන්න මෙහෙම. හරි. එක සැරේ එක කතා කියලා තියෙයි. නමුත් මම ඔයගලන්ට කියන්නේ මේක බබාලා වෙන්න එපා. හරි? මම කෙටි ක්‍රමයක් කියන්න කලින් මේක කියන්නේ බබාලා වෙන්න එපා. මූලික අවස්ථා පහයි. නිර්මිත සූදානම් ධාවන අවහිර අවසන්. නිර්මිත අවස්ථාවේ ඉඳන් ප්‍රධාන මතකයට යොමු කර සූදානම් එකෙන් සකසෙන්ඩ යොමු කරනවා කියන්නේ ධාවන තත්ත්වයටපත් වෙනවා. ධාවන තත්ත්වයෙන් පුතේ වෙන්න පුළුවන් ඊළඟට අවහිර හෝ අවසන් කළ තත්ත්වයට. අතිරේක තත්ත්ව දෙකයි. ප්‍රතිහරණයේ සූදානම් තත්ත්වයෙන් ආවොත් ප්‍රතිහරණය කළා රැඳී සිටින අවහිර තත්ත්වයෙන් ආවොත් ප්‍රතිහරණය කළා අවහිර කළ තත්ත්වය. අපි වෙන්න මෙහෙම අවස්ථාවක් ගමුකෝ. පවර මේ බලන්න පුතා දැන් අහනවනේ මොකක් හරි මේක මතක තියාගන්න ක්‍රමයක් නැද්ද කියලා. අපි මේ වගේ අවස්ථාවක් ගමු. දැන් ඉන්නවා පුතා රෝගී. දැන් patient කෙනෙක් ඉන්නවා. හරි? මේ patient එනවා පුතා hospital එකට. හරි? මේ patient එනවා පුතා hospital එකට. මොකටද hospital එකට එන්නේ? කැම කන්න නෙමෙයි ට්‍රීට්මන්ට් වලට එන්නේ බෙහෙත් ගන්න එන්නේ. මේ රෝගියා ආවට පස්සේ මේ රෝගියාට ටිකක් වෙලා පොලිමේ බලන් ඉන්න වෙනවා. දිගු කාලීන නියම කරන ටිකක් මන්දගාමීව වැඩේ යන්නේ. හැබැයි කොහොම හරි මේ රෝගියා එනවා පුතා අර රිසිට් ලියලා දැන්ට පොලිමේ ඇවිල්ලා කොහොම හරි එනවා රිසිට් තියලා දැන්ට. මේ ආවට පස්සේ පුතේ සමහරක් වෙලාවට හදිසි රෝගියෙක් ආවොත් දැන් මෙයා පොලිමටත් ඇවිල්ලා දැන් ඉස්සරහටම ඇවිල්ලා ඉන්නේ. දැන් ડોක්ටර් ගාවට ඊළඟට යන්න ඉන්නේ. නමුත් හදිසි patient කෙනෙක් ආවොත් මෙයාට මොකද වෙන්නේ? මෙතනට යන්න පුළුවන්ද? බෑ. එහෙමුණොත් මෙයාට යන්න වෙනවා පැත්තකට යන්න වෙනවා. අන්න එහෙමුණොත් අතත්ය මතකයට යනවා. එහෙම නැති වුණොත් මෙයාට දැන් මෙතනට ආවට පස්සේ ડોක්ටර් ගාවට ඉක්මනට ගිහලා ට්‍රීට්මන්ට් ගන්න පුළුවන්. ડોක්ටර් ගාවට ට්‍රීට්මන්ට් ගන්න ගියාට පස්සේ එයාට ලොකු අසනීපයක් නැත්තම් එයාට ගෙදර යන්න පුළුවන්. හැබැයි මෙයාට ලොකු අසනීප තත්ත්වයක් තිබුණා. ඒ හිතන්න මෙයාට තියෙනවා මේ මොන හරි ටෙස්ට් ටිකක් කරගන්න. මෙයාගේ බ්ලඩ් එක බලන්න තියෙනවා, මෙයාගේ සුගර් මට්ටම බලන්න තියෙනවා, මෙයාගේ ECG ගන්න තියෙනවා. දැන් එහෙම වුණොත් එයාට ගෙදර යන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් එයාට කොහෙද යන්නේ? එහව හොස්පිටල් එකේම තියා ගන්නවා පොඩ්ඩක් නවත්තගෙන. මොකද ටෙස්ටින් ටික කරන්න. මේ ටෙස්ටින් ටික කරනකොට පුතේ කවුරු හරි හදිසි රෝගියෙක් ආවොත් ડોක්ටර් මෙයාට අවධානය දෙන්නේ නැහැ. අනෙක් කෙනාට අවධානය දෙනවා. එහෙමුණොත් මෙයාව චුට්ටක් පැත්තකට කරලා තියෙනවා. ඒකල එයා ගියාට පස්සේ ඕනනම් නැවත රැඳී සිටින තත්ත්වයට ගෙනල්ලා සූදානම් තත්ත්වයට සකස් කරලා නැවත ડોක්ටර් ගාවට පෙන්නලා මෙයාව ගෙදර යවන්න පුළුවන්. හරි ඉතින් ඔය වගේ ක්‍රම තියෙනවා ඉතින්. මම එච්චර කාලේ ගන්න නැහැ. මොකද පුතාලට මේක කතන්දර කියනට වඩා මේක ලේසි මතක තියාගන්න මේක බය වෙන්න එපා. මම මෙහෙම කියන්නම්. නිර්මිත අවස්ථාවෙන් සූදානම් අවස්ථාවට දිගු කාලීන නියම කරන
සූදානම් අවස්ථාවෙන් ධාවන තත්ත්වයට කෙටි කාලීන නියම කරන අවසන් කළ අවසන් නොවන ක්‍රියායන අවතාර ප්‍රධාන මතකයත් අතත්්‍ය මතක අතරත් ක්‍රියාන් හෝමාරු ප්‍රතිහරණය බලපාන නියමකරණය මධ්‍ය කාලීන නියමකරණ මූලික ක්‍රියායන පහයි නිර්මිත සූදානම් ධාවන අවහිර අවසන් ඒ වගේම පුතේ අතිරේක ක්‍රියායන දෙකයි අතත්්‍ය මතකයේ තුල සිදු වෙන්නේ ප්‍රතිහරණය කළ හා රැඳී සිටින ප්‍රතිහරණය කළ හා අවහිර කළ තත්ත්වය පුතේ අදහසක් ආවද කියන්නකෝ බලන්න කියන්නකෝ බලන්න මේ කොට කට්ටිය නටන කොටස් මේ මෙහෙම නටන්න ඕනේ නෑ බා මේ හරි ලේසි අදහසක් ආවද සටහන් ෂෙයා කරන කලින් කියන්න ඉක්මනට කොපේ අනිත් දරුවෝ රිප්ලයි එකක් දෙන්න බලන්න වැඩේ තේරුණාද කියලා ශරි නියමයි අපි අද සටහන් වලට ක්‍රියායන නිර්වචනය පරිගණක වැඩසටහනක් ක්‍රියාත්මක තත්ත්වයට පත් වූ විට ක්‍රියායනයක් ලෙස හඳුන්වයි. නම් වැඩසටහනක් ක්‍රියාත්මක වීම සඳහා ප්‍රධාන මතකයේ තුලට ඇතුළු වීම. මම මීට වඩා විස්තර කරලා දුන්නා ඔයාලට. ඊට පස්සේ කියනවා අන්න අතුරු විදුමුත් ටිකක් හඳුනා ගන්න ඕනේ. ක්‍රියායනයක් අවසන් වීමට පෙර අතරමඟ නැවැත්වීමට සිදු වූ විට ක්‍රියායනයක් අවසන් වීමට පෙර අතරමඟ නැවතීමට සිදු වූ විට අතුරු විදුමක් ලෙස හඳුන්වයි. අතුරු විදුමක් සිදු වුවහොත් ක්‍රියායනයේ අතරමඟ නවතා වෙනත් ක්‍රියායනයක් ක්‍රියාත්මක කරයි. අතුරු විදුමක් සිදු වීමට ප්‍රධාන හේතු දෙකකි. එකක් තමයි මෘදුකාංග අතුරු විදුම, අනිත් එක තමයි දෘඩාංග අතුරු විදුම. මෘදුකාංග අතුරු විදුමක් කියන්නේ පුතේ වෙනත් ක්‍රියායනයක්. ක්‍රියායනය කියන්නේ වැඩසටහනක් කියලා හිතන්නකෝ. වෙනත් ක්‍රියායනයකට අවස්ථාව ලබා දීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන අතරමඟ නැවතීම අපි කියනවා පුතේ මෘදුකාංග අතුරු විදුමක්. ඒ වගේම පුතේ දෘඩාංග අතුරු විදුමක් කියන්නේ දෘඩාංග මගින් බාධා පැමිණීමෙන් ක්‍රියායනයක් අතරමඟ නවතනවා නම් අපි කියනවා මොකක්ද? දෘඩාංග අතුරු විදුමක්. ඊට පස්සේ පුතේ ක්‍රියායන කළමනාකරණය. මේ සටහන් ඔයා ලියා ගන්නවා වගේ ටියුට් එකේ කිසියම් ක්‍රියායනයක් නිර්මාණය කළ පසු මෙහෙයුම් පද්ධතිය සිදු කරන කාර්යයන් කිහිපයකි. සාමාන්‍ය සකසනයක් එකවර ක්‍රියාත්මක කරුණේ ක්‍රියායනයකි. මෙහෙයුම් පද්ධතිය වැඩසටහන් කිහිපයක් මතකයේ තබාගෙන ක්‍රියායනයකට යම් කාලයකින් ලබා දී සකසනයට ගෙනවිත් ක්‍රියාත්මක කරනු ලබයි. මේ ඉතා වේගවත් සිදුවීම තුළ පරිශීලකයාට වැඩසටහන් කිහිපයක් එකවර ක්‍රියාත්මක වන ආකාරය හැඟේ කියලා කියනවා. මෙම ක්‍රියාවලිය තුළ ක්‍රියායන විවිධ අවස්ථාවන්ට පත් කිරීම ක්‍රියායන කළමනාකරණය. එහෙනම් ඔන්න මම දීපු රූප සටහන මම කැමති ඔයා චුට්ටක් හරි චුට්ටක් වෙන්න මේක නෙමෙයි. මම මේ බෝඩ් එකේ ඇඳපු එක තියෙනව නේද? පුළුවන් නම් මේක පට්ට ඉම්පෝටන්ට් බා. මේකෙන් ප්‍රශ්නයක් එනවා. මම මේ වගකීමෙන් කියන්නේ. හරි. පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙක් විදියට සහ ප්‍රශ්න පත්‍ර ගොඩක් හදපු කෙනෙක් විදියට පුතේ වගකීමෙන් කියන්නේ මේකෙන් ප්‍රශ්නයක් එනවා. අපි කම්මැලි නැතුව මේක ලියමුද බලන්න. කම්මැලි නැතුව මේ අවස්ථාවන් ටික ටක් ගාලා බලලා ලියන්න බලන්න. ලියලා ඉවර වෙච්ච ගමන් මට හරි කියලා හරි ඕකේ කියලා රිප්ලයි එකක් දෙන්න ඉක්මනට. ටක් ගාලා කම්මැලි නැතුව ඉක්මනට ලියන්න. ලියලා ඉවර වෙච්ච ගමන් මට කියන්න ඕනේ. හරි. මේක පට්ට ඉම්පෝටන්ට්. මොකද මම මේකේ අවශ්‍යම දේවල් සාරාංශගත කරලා තියෙන්නේ. හරි ඉක්මනට ලියමු. පුතේ ටියුට් එක තියෙනකොට ටියුට් එක ඔක සම්පූර්ණ කරත් කමක් නැහැ පවර.
ඕක මම දාලා තියෙනවනේ සම්පූර්ණ කරන්න. ඒකේ පුතේ ඔය රතු පාටින් ලියලා තියෙන තැන් ටික ලියා ගන්න. කළු පාටින් තියෙන ටික නම් තිබ්බා. පුතේ නිර්මාණ කියුට් එකේ මේක තියෙනවනේ. සප්පරයක් දෙන්න බලන්න. සප්පරයක් දෙන්න මට. පුතා මේ කොලේ කර ලියන්නකො අනිවාර්යෙන්. හිස්තැනක් තියෙන්නේ. අයිනම් පුතේ ඒ හිස්තැනේ මේක ඇද ගන්නටක් ගාලා. අපේ පුතා ඉවර නම් රිප්ලයි එකක් දෙන්න ඉක්මනට. දහම ඉවරයි කියනවා. මේක අවබෝධයෙන්ම ලියන්න.
ඔය දරුවෝ තුන්දෙනෙක් ඔය රිප්ලයි කරපුවම මම පටන් ගන්නවා ඊළඟ කොටස මම කරමු ළමයි. හරි පුතේ ඔව් පුතේ ඔව් මේ රෙකෝඩින් එක දානවා අනිවාර්යෙන් මේ කරන හැම එකක්ම ඔයාලට සයිට් එකෙන් බලන්න පුළුවන්. හරි නැවත නැවත බලන්න පුළුවන් මේ විතරක් නෙමෙයි. මේට අමතරව තව කරපු දේවල් රෙකෝඩින් තියෙනවා පුතේ ඒවත් දානවා. ඔයාලට ඕන විදිහට බලන්න පුළුවන් මේ දේවල්. බලලා ඕන මට්ටමින් තේරුම් ගන්න. හරි මේ තව දෙයක් කියන්න බැරුණා පුතේ ඒ තමයි මේ හෙට දවසේ මම පේජින් ටික ගන්න හිටියේ. හෙට දවසේ මම රෙකෝඩින් එකක් දාන්නේ. හෙට දවසේ මම පද්ධති පාඩමේ මුල් කොටස් ටිකේ රෙකෝඩින් එක දානවා. සයිට් එකට අප්ඩේට් කරන්න මම හෙට උදේම සටහනුත් එක්කම ඒක උතලා මේ බලන්න ඊට පස්සේ මේ බදාදා දිනේ තමයි පේජින් එක ගන්න. මොකද හෙට රැට චූටි වැඩක් හදිසියෙම යදුනා. ඒකත් එක්කයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ නමුත් ඔයාලා පාඩම් ටික ඒ විදිහටම ලබා දීම සිදු කරනවා. ඒ වගේම පුතේ ජූලි මාසයේදී අපි Python පටන් ගන්නවා. හරි. Python උනේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කටලා හතරකුයි කතා කරනවා ජූලි මාසේ. මම ඒ සම්බන්ධ විස්තරات හෙට දාන්නම් group එකට ඔයාලට බලන්න. ඔයාලට බය වෙන්න එපා. හැම පාඩම recordings ටික, notes ටික, ප්‍රශ්න පත්‍ර ටික මේ හැමදේම ඔයාලට ලබා දීම කරනවා. සර් අනිත් පාඩම් කරනවද මේ? ඔව් ඔක්කොම ටික කරනවා. ඔක්කොම ටික කරනවා මේ විතරක් නෙමෙයි. අගෝස්තු මාසේ අපේ කෙලින්ම යන්න පුතේ පැය 5 6 පන්ති. ඒ ගැන මම දැම්ම කියන්න යන්නේ නැහැ. ඒ ගැන අපි ඒ වෙලාවට බලමු. ඉස්සෙල්ලාම ජූලි මාසේ අපි මේ මාස දැන් මේ ටික ඉවර කරලා ජූලි මාසේ අපි මේ Python අමාරුම පාඩම ඉවරයක් කරගමු. එතකොට අපිට ඉදිරි කොටස් ටික කරගෙන යන්න ලේසි. හරි? ඕකේ. අපි යන් එහෙනම් සටහන් වලට හරි. ඊළඟට පුතේ මේ එක් එක් අවස්ථාව ගැන චූටි පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මම. ඒ චුට්ටක් මම ඒ ටිකත් පැහැදිලි කරන්න. නිර්මිත අවස්ථාව කියන්නේ නව වැඩසටහනක් ක්‍රියාත්මක වීම ආරම්භ වන අවස්ථාව කියනවා. සූදානම් තත්වය කියන්නේ නව ක්‍රියායනයක් ඊළඟට පත්වන තත්වයයි ක්‍රියාත්මක වීමට සකසන යොමු වීමට මතකයේ තුල පෙළ ගැසී තිබූ අවස්ථාව කියලා කියනවා. ධාවන තත්වය. ධාවන තත්වය කියන්නේ පුතේ සූදානම් තත්වයේ පෙළ ගැසී තිබූ ක්‍රියායනයක් සකසනීය වෙත යොමු වී ක්‍රියාත්මක වන අවස්ථාව කියලා කියනවා. අවහිර කළ තත්වය කියන්නේ ක්‍රියාත්මක වන ක්‍රියායනයක් ඒ අතරමඟ නවතා බොහෝ විට අතුරු බිඳුමක් සිදු වුවහොත් මෙම තත්වයට පත් කරයි කියලා කියනවා. මේවා නැවත ක්‍රියාත්මක වීමට නම් සූදානම් තත්වයට ගෙන ආ යුතුයි කියලා කියනවා. ඒ වගේම අවහිර කළ තත්වය කියලා කියන්නේ ක්‍රියායනයක් ක්‍රියාත්මක වී අවසන් වීම හෝ සම්පූර්ණයෙන් නැවතා දැමීමේ තත්වය කියලා කියනවා. ප්‍රතිහරණය කළ හා රැඳී සිටින තත්වය කියන්නේ සූදානම් තත්ත්වයේ පවතින ඇතැම් ක්‍රියායන ප්‍රධාන මතකයේ වෙනත් ක්‍රියායනයකට ඉඩ ලබා දීම සඳහා අතත්්‍ය මතකයට යොමු කළ විට පත්වන තත්ත්වය කියනවා. මේවා ක්‍රියාත්මක වීමට නම් නැවතත් සූදානම් තත්ත්වයට පත් කරන්න ඕනි කියනවා. ඒ වගේම අවසන් වශයෙන් ප්‍රතිහරණය කළ හා අවහිර කළ තත්ත්වය කියන්නේ අවහිර තත්ත්වයට පත් වූ ක්‍රියායනයක් අදාළ අතුරු බිඳුම වූ ඉල්ලීම් ඉටුවනතුරු ප්‍රධාන මතකයෙන් ඉවත් කොට අතත්්‍ය මතකයට යොමු කිරීම කියලා කියනවා. ඊළඟට අපේ දරුවනේ වෙන්න මෙහෙමත් මේ රූප සටහන ඉදිරිපත් කරන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා විභාගෙදී වෙන්න මේ රටාවට හිස්තැන් පුරවන්න ඇවිල්ලා තියෙනවා. එතකොට ඒත් අරකම තමයි චුට්ටක් හරවලා තියෙන්නේ නේද? ඒ කියන්නේ අර ප්‍රතිහරණය කළා ප්‍රදී සිටින අය අවහිර කළ තත්ත්වය මේකේ සයිඩ් එකෙන්නේ තියෙන්නේ. මෙතනදී ඒක පහළට දාලා තියෙනවා. එතකොට ඔයා දැනන් ඉන්න ඕනේ ප්‍රධාන මතකයේ අර්ථය තමයි
සූදානම් ධාවන අවහිර තියෙන්නේ. අවහිර ඉඳන් අතත්‍ය මතකයට ගියොත් ප්‍රතිහරණය කළා අවහිර කළ තත්වය. සූදානම් තත්වයේ ඉඳන් අතත්‍ය මතකයට ගියොත් ප්‍රතිහරණය කළා රැඳී සිටින තත්වය කියලා. මේ රූප සටහනක් චුට්ටක් ඔළුවේ තියාගන්න. ඕක සමහරක් විට හිස්තැන් පුරවන්න එන්න බැරිකමකුත් නැහැ. ඊළඟට අර ප්‍රතිඛණ්ඩණේ මම කිව්වනේ මොකද්ද ඛණ්ඩනීකරණේ ඉතල ඇහුවත් එක දරුවෙක්. පුතේ ගොනුවක් දෘඩ තැටියක තැම්පත් කිරීමේදී සමහර අවස්ථාවන්හිදී එය අනුයාතව තැම්පත් නොවීමට ඉඩ ඇත. මෙසේ ගොනුවේ කොටස් අනුයාතව තැම්පත් නොවීම නිසා ඇති වෙනවා කිව්වා ඛණ්ඩනීකරණය. මම මේක ඇඳලා පෙන්නුවා. ඔයාලට පේනවා පහළ වෙන මේකේ තැනින් තැන තමයි ගොනු තැම්පත් වෙලා තියෙන්නේ. නමුත් විඛණ්ඩනීකරණය කියන්නේ තැටිය තුල තැනින් තැන විසුරුනේ. කියන්නේ අනුයාතව තැම්පත් නොවූ කොටස් ටික නැවත අනුයාතව එක ආසන්නයට ගෙනීමේ ක්‍රියාවලියට අපි කියනවා විඛණ්ඩනීකරණය. මේ වෙනුවෙන් කටයුතු කිරීමට කියනවා සුසංහිතකරණය කියලා. ඊළඟට ද්විතීකාචයන් නඩත්තුව. පරිගණකය තුල දත්ත දීර්ඝකාලීනව තැම්පත් කර ඇති ඒකක හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා මෙහෙයුම් පද්ධතිය උපායන් යොදායත. ඒ තමයි එකක් තමයි ෆෝමැටිං කරන අවස්ථාව දෙනවා, ඩිස්ක් ක්ලීන් අප් කරන අවස්ථාව දෙනවා. මේවට අපි කියනවා ද්විතීකාචයන නඩත්තුව කියලා. ඊට පස්සේ පුතේ ක්‍රියායන පාලන ඛණ්ඩය. මෙන්න මේව දැනන් ඉන්න ඕනේ මේ 5.391ට අදාළව මෙන්න මේ සංකල්ප චුට්ටක් මතක තියාගන්න. මොකක්ද මේ ක්‍රියායන පාලන ඛණ්ඩය කියන්නේ? ක්‍රියායනයක් එක තත්වයක සිට තවත් තත්වයකට පත්වන විට එම ක්‍රියායනයේහි මේ වන විට පවතින තොරතුරු පවත්වාගෙන ලබන එකයි. සරලවම කිව්වොත් යම් ක්‍රියායනයකට අදාළව තබා ගන්නා දත්ත ව්‍යුහයට තමයි ඔය ක්‍රියායන පාලන ඛණ්ඩය කියලා කියන්නේ. ඔයා දැනගෙන ඉන්න පුතේ ක්‍රියායන පාලන ඛණ්ඩය මගින් පවත්වා ගන්න ලබන තොරතුරු මොනවද? ඒ තමයි ක්‍රියායන අංකය, ක්‍රියායනයේ දැනට පවතින తত্ত্বය, ඒ වගේම භාවිතා වන රෙජිස්ටර, භාවිතා වන ගොනු, ආදාන ප්‍රතිදාන තොරතුරු ආදී තමයි පුතේ ක්‍රියායන පාලන ඛණ්ඩයේ මත තබා ගන්න. ඒ ටික දැනගෙනම ඉන්න. හරි? මොනවද ක්‍රියායන පාලන ඛණ්ඩයෙන් තබා ගන්නේ? ක්‍රියායනයේ දැනට පවතින తত্ত্বය, ක්‍රියායන අංකය, ඊළඟට ක්‍රියාත්මක යුතු උපදෙස, භාවිතා වන රෙජිස්ටර, භාවිතා වන ගොනු, ආදාන ප්‍රතිදාන උපාංග තොරතුරු තමයි ක්‍රියායන පාලන ඛණ්ඩය තබා ගන්නේ. ඊළඟට සන්දර්භ සුවිචය. මේකත් හරි වැදගත්. මෙහෙයුම් පද්ධති මගින් සකසනය තුළ කිසියම් ක්‍රියායනයක් සඳහා ක්‍රියාත්මක වීමට ලබා දුන් කාලය අවසන් විට හෝ අතුරු බිඳුමක්, අර මම කලින් කිව්ව අතුරු බිඳුමක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක්. එකක් මෘදුකාංග අතුරු බිඳුම, අනිත් එක දෘඩාංග අතුරු බිඳුම. එහෙනම් මෙහෙයුම් පද්ධතිය මගින් සකසනය තුළ කිසියම් ක්‍රියායනයක් සඳහා ක්‍රියාත්මක වීමට ලබා දුන් කාලය අවසන් විට හෝ අතුරු බිඳුමක් ක්‍රියාත්මක විට පවතින ක්‍රියායනයේ తాවකාලිකව නවත්තලා වෙනත් ක්‍රියායනයක් සකසනය තුළ ධාවනයට එකතු කරනවා නම් අපි ඒකට කියනවා සන්දර්භ සුවිචය. මේ විදිහට ප්‍රධාන මතකයක් සකසනයත් අතර ක්‍රියායන හෝමාරු වීමේ ක්‍රියාවලිය තමයි සන්දර්භ සුවිචය කියලා කියන්නේ පුතේ. මතක තියාගෙන ඉන්න ඕනේ. හරි වැදගත් යාර. ඊළඟට ක්‍රියායන නියමකරණ. මේ ක්‍රියායන නියමකරණයේදී දැනගන්න ඕන මේ ප්‍රතිපත්ති වලට අදාළ සංකල්ප කිහිපයක් තියෙනවා. මේ ටික මොනවද කියලා මතක තියාගන්න. මොකද විභාගයට ඇහුවා සාධිත ප්‍රමාණය කියන්නේ කාල ඒකකයක් තුළ ක්‍රියාත්මක කරන ක්‍රියායන සංඛ්‍යාව. කාරක පූර්ණ කාලය කියන්නේ මේව මම ලියන්න ඉස්සෙන් තියලා තියෙන්නේ. කාරක පූර්ණ කාලය කියන්නේ සකසනයට යොමු කරන ක්‍රියායනයක් ක්‍රියාත්මක වන කාලය. ප්‍රමාද කාලය කියන්නේ සකසනයට යොමු වීමට සූදානම් තත්ත්වයේ පෙළ ගැසී පවතින කාලය. ප්‍රතිචාර කාලය කියන්නේ යම් උපදෙසක් ක්‍රියාත්මක වීම ආරම්භ වීම දක්වා කාලය. ඒ වගේම අර මං ඇඳලත් පෙන්න පුරතු පාටින් ක්‍රියායන නියම කරන වර්ග තුනක් තියෙනවා. දිගුකාලීන, කෙටිකාලීන සහ මධ්‍යකාලීන. මේ තුන් දෙනා සම්බන්ධව දැනගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන් දිගුකාලීන කාර්ය පෙළගස්වනවා, මධ්‍යකාලීන ක්‍රියායන ප්‍රතිහරණ පෙළගැස්වීම කරනවා, කෙටිකාල නියම කරන තමයි පුතේ සකසනය ෂෙඩියුල් කිරීමේ කරන්නේ. හරි? ඊට පස්සේ දිගුකාලීන නියමකරණය කියන්නේ සූදානම් තත්වයේ සිට සමාවෙන්න මේ නිර්මිත අවස්ථාවේ ඉඳන් තමයි සූදානම් තත්වයට එන්නේ. එහෙනම් සූදානම් තත්ත්ව පෙළ ගැස්වීමට ඇතුළත් කළ යුත්තේ කුමන ක්‍රියායනයේද යන්න තීරණය කරන්නේ දිගුකාලීන. ඒ වගේ මධ්‍යකාලීනකෙන් තමයි මම අර කලින් කිව්වා වගේ ප්‍රධාන මතකය හා අතත්‍ය මතකය අතර ක්‍රියායන මාරු කිරීම සිදු කරන්නේ මධ්‍යකාලීන. ඒ වගේම පුතේ කෙටිකාලීනකින් තමයි අර දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ක්‍රියායනයන්
ප්‍රධාන මතකයේ ඇති ක්‍රියාවන් වලින් කුමන ක්‍රියායනය කියන්නේ සකසනට යවිද්ද කියලා තීරණය කරනවා. දැන් එක්සැම්පල් අපි ගත්තොත් එහෙම මම මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. නිර්මිත අවස්ථාවේ සූදානම් අවස්ථාවේ දිගු කාලෙ නියම කරන මේක මන්දගාමී. හරි. මේ සූදානම් පිළේ පවත්වා ගන්න දිගු කාලින නියමකරණය මගින්. මෙතනින් පස්සේ මේක සකසන යොමු කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්නේ කෙටි කාලින නියමකරණ මගින්. ප්‍රධාන මතකයත් අතත්‍ය මතකයත් අතර ක්‍රියාවන් හෝමාරු කරන්න බලපාන්නේ මධ්‍ය කාලීන නියමකරණය. හරි. එතකොට ඒවා දැනන් ඉන්න ඕනේ. ඊට පස්සේ පුතේ කියනවා බහුක්‍රම ලේඛන හොඳ තත්ත්වයෙන් පාලනය කරයි දිගු කාලීන බහුක්‍රම ලේඛන හොඳ තත්ත්වයෙන් පාලනය කරයි බහුක්‍රම ලේඛන පාලනය වේ කියලා කියනවා. හරි. අපි අවසන් පොයින්ට් එකක් පොඩ්ඩක් බලන්න. මේකේ තියෙනකොට මම කෙටියෙන් කියන්න දිගු කාලීන නියමකරණ තමයි මන්දගාමීව නියමකරණය. දිගු කාලීන තමයි මන්දගාමීව නියමකරණය. සෝරි මේ දිගු කාලීන තමයි මේ මන්දගාමීව. ඊට පස්සේ පුතේ කෙටි කාලීන තමයි වේගවත්ම. දිගු කාලීන තමයි මන්දගාමීව. කෙටි කාලීන තමයි වේගවත්ම. ඒ අතරමැද තමයි මධ්‍ය කාලීන ඉන්නේ. එතකොට පුතා ඔයා ක්‍රියායන සම්බන්ධයෙන් ඔය ටික දැනගත යුතු වෙනවා. හරි. ඊට පස්සේ ක්‍රියායන නියම ඇල්ගෝරිතම කිහිපයක් තියෙනවා. ඉස්සර නම් මේවා ෂෙඩියුලින් අඳින්නවා. නමුත් නව විෂය නිර්දේශය යටතේ පුතාට මේ ෂෙඩියුලින් අඳින්න නැහැ. කවුරු හරි ඉස්කෝලේක ෂෙඩියුල ඇඳුවා නම් ඒක වැරදි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. 2017 නව විෂය නිර්දේශය යටතේ ඒව ඉවත් කරලා තියෙන්නේ. පරණ විෂය නිර්දේශ නම් ෂෙඩියුලින් අදින්න තිබ්බා ඔය පළමුව පැමිණීම, කෙටිම කාර්ය මූලික නියම කරන ඒවට අදාළව. ඊට පස්සේ පුතේ ඔය කාල විභජන පද්ධති, බහුක්‍රම ලේඛ පද්ධති, බහුවර සකසන ගැනත් පහේ තුනේ කතා කරන්න කියලා මම සරලව කියන්නම් මේ විදිහටම. කාල විභජන පද්ධතියක් කියන්නේ බහුකාර්ය නම් එක සකසන කාලයේ අපතේ යාමක් නොවි වැඩසටහන් කිහිපයක් අතර බෙදා ඇති පද්ධති වේ. වැඩසටහන් කිහිපයක් යම් කාලයක් ඇතුළත කාලය බෙදාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියනවා. කාල විභජන පද්ධතිවල මම මේක මුලිනුත් කිව්වා. බහුක්‍රම ලේඛ පද්ධතියක් කියන්නේ එකවර වැඩසටහනක් ක්‍රියාත්මක නොකර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා පවත්වාගෙන යාම. ඒ කියන්නේ එක් වැඩසටහනක් ඉවර කරලා පස්සේ පුතේ තවත් වැඩසටහනක් සූදානම් කරන් තියන් ඉන්නවා ක්‍රියාත්මක වෙන්න. ඒවට අපි කියනවා බහුක්‍රම ලේඛ. බහුවර සකසන කියන්නේ පුතේ භෞතික එක් සකසනයක් තුළ මේක අපි දෙවෙනි පාඩමෙත් කිව්වා. භෞතික එක් සකසනයක් තුළ තාර්කිකව සකසන කිහිපයක් තැන්පත් කරලා ක්‍රියාත්මක කරනවා නම් අපි ඒවට කියනවා බහුවර සකසන. අපිට ඊළඟට තියෙන්නේ මතක කළමනාකරණය. ඒ කියන්නේ පිටුකරණය ආශ්‍රිතව කතා කරන්න. මම මේ කොටසද කතා කරන්නේ. මට අද ඕනේ උනේ 5 ඉඳන් 5 දක්වා විෂය කරුණු ටික අවශ්‍යම දේවල් ටික කතා කරන්න. ඉතින් ඒ ටික මම කතා කරා. ඔය නෝට් ටික ට්‍රස් බුක් එකේ තියෙන දෝ පුතේ. මේ ට්‍රස් බුක් එකේ මම මේ කියපු කරුණු ටික ඊට වඩා හොඳට පෙළගස්සලා තියෙනවා. ඉතින් ඔයාලා ගාව දැන් මේක තියෙනවානේ නේද? ඊට වඩා මම ඕනම් පෙන්නන්නම්. මේ තියෙන මෙහෙයුම් පද්ධති පාඩම. හරි. මේකේ ඔය කියපු කරුණු ටික ඊටත් වඩා හොඳින් ලස්සන පෙළගස්සලා තියෙනවා. ඔය 91 කියන්නේ යටත්වම ඔය කියපු සංකල්ප ටික ඔය විදිහට මේකේ දීලා තියෙනවා. පුතාට බලා ගන්න පුළුවන් වෙන්න. හරි. ඕකේ. ගත්තේ නැති කවුරු ඉන්නවද පුතේ මේ ට්‍රස් බුක් එකයි Facebook එකයි ගන්න. ඔයාලා දැන් ගන්න ඇත්තරම් ක්‍රම තියෙනවා. මේ ඊට වඩා මම මේ සටහනක් දාන්නම් දැන්. ඒ සටහනක් ෂෙයා කරන්නම් වෙබ්සයිට් එකට. ඊට පස්සේ පුතාට මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අද කරපු දේවල් ටික ඔයාලට තේරෙන්නේ නැති කතන්දර බයිලා නැතුව මම වැඩි ඉවර කරා ඉක්මනට. ඔය ටික බලන්න, නැවත නැවත බලන්න. ඔය කියපු පොයින්ට්ස් ටික අල්ලගන්න. එතකොට උත්තර වලට යන්න පුළුවන්. තව අපි මේ විෂය කරුණු පේපර් වලදී තවත් විවරණය කරනවා. එහෙනම් පුතේ අදට සෙෂන් එක නවත්තනවා. හෙට රෙකෝඩින් එකක් දෙන්න. ඊට පස්සේ බදාදා බ්‍රහස්පති සිකුරාදා දවස් 3ේම ලයිව් සෙෂන් තුනකින් ඉදිරි කොටස් ටික කතා කරලා ඉවරයක් කරන්න. ජය වේවා. සුබ රාත්‍රියක්.